නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සුපින්වත්නි, මේ වෙලාවේ මේ පින්නතුන් හැමදෙනාම බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. පින්වත්නි, අද දේශනාවට මාතෘකා විදියට ලැබිලා තිබෙන්නේ මම යනු කවුද? මම ආයනයට අභියෝග කිරීම පිණිස අවශ්‍ය ධර්ම කාරණා ටිකක් කියන්න කියලා. ඇත්තටම මේ කතාව මේ මම කියලා කියන්නේ කවුද කියලා විමස ගන්නට බැරි එකමයි මේ සසර පැවැත්ම පිණිස බලපාන්නේ. ඒකට පරිස්සමින් ලියන්න ඕන එකක්. ටිකක් හොඳට වෙහෙසටපත් වෙලා කල්පනා කර කර තේරුම් ගන්න ඕන එකක්. මේ මම කියන ගතිය හිත තුල පවතින්නේ කුමක් නිසාද? දැන් මම ආයනයට අභියෝග කරන්න නම් එයා මේ මම කියන ගතිය හිතේ පවතින රටාව පිළිබඳ එයා විමස ගන්න ඕන. හොඳ පරිස්සමට කල්පනා කළොත් තමයි මේක තේරෙන්නේ. මේක ඇතුලේ විසඳුමුත් පේන්න තියෙනවා. මේ මම කියන ගතිය වටේට තමයි තෘෂ්ණාවයි දෘෂ්ටියයි දෙක නඩත්තු වෙන්නේ. ඒකට අපි කියනවා තණ්හා දිට්ඨි කියලා. ඒ තණ්හා දිට්ඨි කියන දෙකටම අපි කියනවා ප්‍රපංච කියලා. එතකොට මම කියන ගතියෙන් තොරව ප්‍රපංචත් නැහැ, ප්‍රපංච වලින් තොරව මම කියලා කෙනෙකුත් නැහැ. මම කියන ගතිය ඇසුරු කරගෙනමයි තෘෂ්ණාවයි දෘෂ්ටියයි නඩත්තු වෙන්නේ. තෘෂ්ණාවයි දෘෂ්ටියයි පදනම් කරගෙනමයි මම ආයනේ මෝරන්නේ. අන්‍යෝන්‍ය වශයෙන් පොඩි උපකාරයක් තියනවා වගේ නිකන් පේන්න තියෙනවා. ඉතින් මේක ආයෙ ගිහින් අහන්න ඕනේ. එතකොට තමයි මේක හොතට තේරෙන්නේ. එතකොට මෙන්න මේ ගතිය විමස ගන්න සාමාන්‍ය කෙනෙකුට සිහි කල්පනාව නැහැ. දැන් මේ තෘෂ්ණා දෘෂ්ටිය පදනම් කරගෙන මම ආයනේ නඩත්තු වෙනවා. මම ආයනේ පදනම් කරගෙන තණ්හාවයි දිට්ඨියයි මෝරනවා. ඕක තමයි අපිට වෙලා තියෙන්නේ. මේ ගතිය කොහොමද එන්නේ? ඒක තමයි අපිට තියෙන අභියෝගය. මේ කඩන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. කඩන්න ඕන දේවල් ටික ඊට පස්සේ අපිට කියන්න පුළුවන්. ඒතර මේ ගතිය එන්නේ විතර්ක නිසා. මේ තෘෂ්ණාව දෘෂ්ටිය නඩත්තු වෙන්නේ මම කියන ගතිය ඇතුලේ වැඩෙන්නේ ඒ පුද්ගලයා තුළ භාග්‍යතුන් වහන්සේ වදාළ විදියටම ගත්තොත් එහෙම විතර්ක කරන්න ගියාම විතර්ක කරනකොට තමයි මම කියන එක වැටහෙන්නේ. ඒක ඔය ඉන්න මට්ටමේදී මම ආයනයක් හිතේ නෑනේ. ඔයගොල්ලෝ මේ දේශනාව අහගෙන ඉන්නවා. ඒකේ මම කියලා කෙනෙක් වැටහෙන්නෙත් නෑ, මම ආයනීකුත් නෑ. හැබැයි විතර්ක කළොත් මම මේ පැත්තේ ඉන්නවා, මම බණ අහන්න ආවා, බණ කියන්නේ මම කියලා ඔයගොල්ලන්ට මම ආයනයකින් වැටහෙනවා. විතර්ක ටික ඇතුලේ විතරයි මම කියලා ගතියක් සහ තෘෂ්ණා දෘෂ්ටිය පදනම් වෙච්ච ටික වර්තමානයේ හටගන්නේ. දැන් මේ වෙලාවේ හටගන්නේ හිම. දැන් නෑනේ. මම කියලා වැටහීමක් හිතට නෑ. දැන් මේ වෙලාවේ හිත දෙස බලන්න බොහොම සංසුන් හිත. මම කියලා ගතියක් වැටහෙන්නේ නෑ. තෘෂ්ණා දෘෂ්ටිය පදනම් කරගෙන නඩත්තු කරන්න ලෝකයක් වැටෙන්නේ. දැන් ලෝකේ ශණයෙන් උපදිනවා ලෝකේ. විතර්ක විතරයි මේ පුද්ගලයා තුළ විතර්ක ටික විතරයි එන්න ඕන. ඕකම තමයි ධර්මී තෝරන්නේ විතක්කේති තං පපංචේති. විතර්ක ටික නිසා ප්‍රපංච කියලා. විතර්ක කළොත් තෘෂ්ණා දෘෂ්ටි සහගතව සිත ඇතුලේ මම කියලා කෙනෙක් උපදිනවා. විතර්කේ නිරුද්ධ වෙනකොට මම නිරුද්ධ වෙලා යනවා. ආයෙත් වර්තමානයේ තුල දැන් මේ ධර්ම කතාව ඇතුලේ මම බණ අහන්න ආවා කියලා එකක් නෑ. ඔයගොල්ලෝ අහගෙන ඉන්නවා. බණහන මම ඉන්නව නේද මේ පැත්තේ කියලා විතර්ක ටික හටගන්නේ මේ දේශනාවට කන් දීගෙන ඉන්නකොට ඔයගොල්ලෝ මැදහත්ව මේ දේශනාව අහගෙන ඉන්නවා. එතකොට හැබැයි ඔයගොල්ලන්ට ආයෙත් ඔයගොල්ලෝ කල්පනා කළොත් මේ බණ කියවන්නේ මම, මේ බණ කියන්නේ මේ හේතුවට, මේ බණ අහන්න ආවේ මම කියන අර මම ආයනේ පදනම් කරගෙන එනවා. ඒක එන්නේ විතර්ක ටිකත් එක්ක. විතර්ක ඇසුරු කරන්නේ නැති වෙලාවට තෘෂ්ණා දෘෂ්ටිය නඩත්තු වෙන්නෙත් නැහැ. මම ආයනේ නඩත්තු වෙන්නෙත් නැහැ. දැන් අපි බලමු මේ තෘෂ්ණා දෘෂ්ටිය නඩත්තු වෙන්නේ විතර්ක ටික නිසා නම් විතර්ක ටික ගොඩ නැගෙන්නේ කොයි වගේ මට්ටමකද?
විතර්ක ටික ගොඩ නැගෙන්නේ ඕගොල්ලෝ අඳුන ගන්න මට්ටම තුල. බණ අහන්න ආවේ මම කියලා අඳුන ගන්නවා ඒ වෙලාවේ. ඉතින් මේක බොහොම සියුම්ම, මේක මේ විනාඩියක්වත් යන්නේ නැහැ මේ කතාවට. මේ සමස්ත කතාවටම තප්පර කීපයක්වත් යන්නේ නැහැ. හැම ක්ෂණයකම හැම මොහොතකම ඇතුළාන්තය තුල සිද්ධ වෙන ක්‍රියාවලිය මේ කියන්නේ. ඉතින් මේ ක්‍රියාවලිය අවබෝධ කළොත් මම කියන්නේ කවුද? ඇත්තටම මම කියලා කෙනෙක් ඉන්නවද? නැත්නම් මොකද්ද මේ වෙන්නේ කියලා තේරෙන්න ගන්නවා. හොඳට බලන්නකෝ, මේක හොඳ සිහියෙන් අහන්න ඕන. එතකොට දැන් අර විතර්ක ටික නඩත්තු වෙන්නේ ඇයි? ඔක තමයි ඊළඟට තියෙන ප්‍රශ්නේ. විතර්ක ටික නඩත්තු වෙන්නේ ලෝකයා අඳුන ගන්නකොට. අඳුනගන්නේ කොහොමද? අඳුනගන්න සිද්ධ වෙන්නේ පින්වත්නි ඒ පුද්ගලයා තුල ගොඩනැගෙන වින්දනයත් එක්ක. අඳුනගන්න සිද්ධ වෙන්නේ වින්දනයත් එක්ක. විඳිනේවා අඳුනගන්නේවා විඳිනවා. ඕක තමයි අපිට වෙලා තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? විඳිනේවා අඳුන ගන්නවා. අඳුන ගැනීම ඇතුලේ සිතුවිලි ටික හට ගන්නවා. ඒ ටික ඇතුලේ තෘෂ්ණා දෘෂ්ටි ගතියක් නඩත්තු වෙනවා මම ආයනේ. ඕක තමයි වෙන්නේ. තෘෂ්ණා දෘෂ්ටි සහගත මම ආයනින් නඩත්තු වෙන කතාවක් තියෙනවා. ඒකට හේතුව විතර්ක ටික. විතර්ක ගොඩ නැගිනේ අඳුන ගන්න විදියට. දැන් ඔයගොල්ලන්ට අඳුන ගන්න පුළුවන් තමන්ව මානසිකාරය කරලා අඳුන ගන්න පුළුවන්. එච්චරයි. එතකොට මාව වැටහෙනවා. එච්චරනේ. විතර්ක කරනකොට මාව වැටහෙනවා. එතකොට විතර්ක කරන්න එක ඇතුලේ අඳුන ගන්නවා. අඳුනගන්නේ වින්දනයත් එක්ක. වින්දිනේවා අඳුන ගන්න දේවල් විඳින්න පුළුවන්. එතකොට දැන් අප හොඳට කල්පනා කරලා බලන්න, විඳිනකොට පුද්ගලයා තුල මේ විඳිනකම එන්නේ මොකක් නිසාද? විඳිනකම එන්නේ ලෝකය හම්බ වෙන මට්ටම ඇතුලේ. ඒතර ලෝකේ මුණ ගැහෙන්නේ කොයි මට්ටමේද? ඒක ලෝකේ මුණ මේ වර්තමානයේ වෙන දේ මේ කියන්නේ. වර්තමානයේ ලෝකේ මුණ ගැහෙන්නේ ස්පර්ශය නිසා. ඒකට අපි කියනවා පේන මට්ටම, ඇහෙන මට්ටම, දැනෙන මට්ටම, හිතෙන මට්ටම. ඔච්චරයි ලෝකේ මුණ ගැහෙන කතාව. ඔයිට වඩා අපිට ලෝකේ මුණ ගැහෙන්නේ නැහැ. පේන මට්ටමේදී අපිට ලෝකේ සම්මුඛ වෙනවා. ඇහෙන මට්ටමේදී ලෝකේ සම්මුඛ වෙනවා. විඳින මට්ටමේදී ලෝකයේ සම්මුඛ වෙනවා. ඇහෙන මට්ටමේදී, පේන මට්ටමේදී, දැනෙන මට්ටමේදී, හිතන මට්ටමේදී අපිට ලෝකයේ සම්මුඛ වෙනවා. එතකොට ඇහෙන මට්ටම තුල, පේන මට්ටම තුල, දැනෙන මට්ටම තුල, හිතෙන මට්ටම තුල ලෝකයේ සම්මුඛ වෙනවා. ඒ සම්මුඛ වෙන ලෝකයේ සම්බන්ධ වින්දනය හට ගන්නවා. ඒ වින්දනය හට ගන්නකොට වින්දනය හටගත්ත තැනක අඳුන ගන්න පුළුවන්. අඳුන ගන්නකොට විතර්ක කරන්න පුළුවන්. විතර්ක නිසා මම කියලා ගතියකුත් තෘෂ්ණාවකුයි දෘෂ්ටියකුයි නඩත්තු වෙන්න පටන් ගන්නවා. ඕක තමයි දැන් මට මේ වෙලාවේ වෙන. ඔය වැඩේ මේ වෙලාවේ වෙන්නේ නැත්නම් එයා නිවනටපත් වෙනවා. ඔය වැඩේ වෙන්නේ නැත්නම් ඒ ශ්‍රාවකයාට භවය හැදෙන්නේ නැහැ. ඉතින් ඕක දැන් මේකයි බණ එහෙම අහගෙන යනකොට භවය හැකිලිලා යන්නේ ඒකයි. දැන් මේ ධර්ම දේශනා හැම කියනකොට ඒවා කරවනකොට භවය ගොඩාක් දුර්වල වෙනවා. ඇයි මේ දවසෙම භවයට අනුග්‍රහයක් ලැබිලා මේ පැයක් විතර භවය අකුලලා දානවා. ඒ භවය ඇකිලෙන්නේ ජීවිතයකින් දෙකකින් නෙමෙයි කල්ප ගණනකින් භවය හැකිලිලා යනවා. මේක මහා විශ්මිත අවබෝධය සම්බන්ධ කතාවක්. ලෝකයට මේ කතාව අහුවෙන්නෙම නෑ පින්වත්. ලෝකයට අහුවෙන්නේ නෑ. ඇයි ලෝකයට අහුවෙන්නේ නැත්තේ? ලෝකේ අවිද්‍යාව මත පිහිටලා ඉන්නේ. අවිද්‍යාව මත පිහිටලා ඉන්නේ. අම්මත් පිහිටලා, දරුවොත් පිහිටලා, ඔක්කොම පිහිටලා, හාමුදුරුවොත් පිහිටලා. අවිද්‍යාව මතම පිහිටලා තමයි මේ අවිද්‍යාවෙන් මිදෙන්න කල්පනා කරන්නේ අපි. ඒක ඕගොල්ලෝ අමතක කරන්න එපා. ඕගොල්ලෝ මේ කරන වැඩේ, අපි මේ කරන වැඩේ කෙබඳු වැඩක්ද? අවිද්‍යාව මතම පිහිටලා අවිද්‍යාවෙන් ගැලවෙන්න හදනවා. ඉතින් සාමාන්‍යයෙන් කරන්න බෑ. මොකද ඊට පස්සේ අනික අවිද්‍යාව මත පිහිටලා ඉන්න කෙනෙකුට අවිද්‍යාවෙන් මිදෙන්න එළියෙන් ලොකු උදව්වක් ඕන. උදව් කරන්න කෙනෙකුත් නැහැ. අම්මා උදව් කරයිද, තාත්තා උදව් කවුරුවත් නැහැ. ඔක්කොම අවිද්‍යාව මත පිහිටලානේ. මොනවා හරි ඇබ්බැහියක් තියෙන මිනිස්සෙකුට ඒ ඇබ්බැහියෙන් මිදෙන්න උදව් කරන්න පුළුවන් නේ. හැබැයි ඇබ්බැහි නොවිච්ච කෙනෙක් තමයි අපිට උදව් කරන්නේ. දැන් අපි මොකක් හරි ඇබ්බැහි වෙලා කියලා හිතන්නකෝ, සමහර දේවල් වලට පුරුදු වෙලා ඒකට. එතකොට මේ දැන් හිතන්නකෝ ජංගම දුරකථනයේට ඇබ්බැහි වෙලා. මොහොතක්වත් බෑ ෆෝන් එක නැතුව ඉන්න යාට. එතකොට ඒක නිසා යාගේ ජීවිතේ ව්‍යාකූල වෙලා. එතකොට අපි එළිය කෙනෙකුට ගිහින් උදව්වක් ගන්න විදිහක් නැහැ. ඔක්කොම මේකට ඇබ්බැහි වෙලා. හැමෝම මේක සාමාන්‍ය විදියට දකින්නේ. එතකොට එළිය උදව් කරන්න කෙනෙක් නැහැනේ.
හිතන්නකෝ මේ ලෝකෙම ජංගම දුරකථනයේ ඇබ්බැහි වෙලා ඒක නැතුව මොකක්වත් කරන්න බැරි මට්ටමක් නම් තියෙන්නේ. ඒ බඳු ලෝකයකින් ඒක ඔක්කොම ඇබ්බැහි වෙලා ඒ බඳු වෙලාවක අපිට මිදෙන්න උදව් කරන්න කෙනෙක් නැහැ. ඔක්කොම ඇබ්බැහි වෙලානේ. ඔක්කොම ඒක සාමාන්‍ය විදියට දකින්නේ. ඔක්කොම ඒක සාමාන්‍යකරණයෙන් තමයි ඒක දකින්නේ. එහෙම වෙනවා සමහර මානසික දැන් කලින් අපි මානසික රෝග විදියට සලකපුවා දැන් තියෙනවා මානසික රෝග විදියට සලකන්නේ. මනෝරෝග වර්ගීකරණ සභාව විසින් ඒක මානසික රෝග විදියට සලකන්නේ. ඇයි? ඒක පොදු තත්ත්වයක් වෙලා. ලෝකේ පොදු තත්ත්වයක් වෙනකොට ඒක මානසික ව්‍යාධියක් විදියට සලකන්නේ ඒක සාමාන්‍යකරණය වෙනවා. ඒක අනවශ්‍ය දෙයක් නෙමෙයි. මම උදාහරණයක් කියන්නම්. මේ කලින් සමලිංගික සේවනය කියන එක මානසික ව්‍යාධියක් විදිහට සැලකුවේ. දැන් සලකන්නේ. දැන් ඒක සාමාන්‍යකරණය වෙලා. ඒක සාමාන්‍ය තත්ත්වයක් විදිහට ලෝකේ සලක. දැන්ට අවුරුදු 15කට කලින් ඒක මානසික රෝගයක් විදිහට සලකපු එකක්. ඒ කියන්නේ මනෝරෝග වර්ගීකරණ සභාව විසින් රෝගී තත්ත්වයක් විදිහට සලකලා ඒකට බෙහෙත් දැන් සාමාන්‍යයි ඒක. එහෙම ස්ත්‍රීන් පුරුෂයන් විවාහ වෙන මට්ටමක් ලෝකේ තියෙනවා. ලංකාවේ නැති වුණාට. ඒක සාමාන්‍ය. එහෙනම් මතක තියාගන්න ඕන මේක සාමාන්‍ය අවිද්‍යාව සහ මේක තමයි අපිට දැන් වෙලා තියෙන්නේ සසර සත්‍යයට. අවිද්‍යාව සහගතව අපි ඔක්කොම පිහිටා ඉන්නවා අවිද්‍යාව මත පිහිටලයි දැන් අවිද්‍යාවෙන් මිදෙන්න ඕන කියන එක. ඒක එන්නේ නැහනේ ලෝකෙට. ඔක්කොම ජංගම දුරකථන වලට ඇබ්බැහි වෙලා ඉද්දී එක්කෙනෙකුට හිතුනොත් මේක මහා කරදරයක් කියලා ඉතුරු වටේ ඉන්න අයත් ඒකට ඇබ්බැහි වෙලා ආපෝක ගණන් ගන්න එපා අපි ඔක්කොම ඕකනේ කරන්නේ කියලා එක සාධාරණීකරණය කරනවා. ඔන්න ඔය එතකොට දැන් අපේ අම්මා උදව් කරන්නෙත් නෑ තාත්තා උදව් ලෝකේ කවුරුත් උදව් කරන්නේ අවිද්‍යාව කඩන්න. ඇයි ඔක්කොම අවිද්‍යාව මත පිහිටලා ඉන්නේ. එතන අවිද්‍යාව මත එතකොට ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා භාග්‍යවතුන් වහන්සේ තමයි වීරයා විදිහට සලකන්න ඕනේ. මෙහි වීරයෙක් විදිහට සලකන්න කෙනෙක් නෑ. ඔක්කොම තුන් භවයේ මත තැවරිලා ඉන්නවා හේතුව ඒගොල්ලෝ අවිද්‍යාව මත තැවරිලා ඉන්න නිසා. ඒ නිසා ලෝකෙන් උදව් ලැබෙන්නේ නැහැ කියලා අපි හැමදාම කියන්නේ ඒකයි. ලෝකෙ කිසි කෙනෙක්ගෙන් උදව්වක් හිතන්නත් එපා බලාපොරොත්තු වෙන්නත් එපා. ඔක්කොම අවිද්‍යාව මත ඉන්නේ. ඒතර අවිද්‍යාව මත ඉන්න කෙනෙක් අවිද්‍යාවෙන් මිදෙන්න අපිට උදව් කරන්නේ නැහැ. අවිද්‍යාව මත ඉන්න කෙනා ඔහොම තමයි කියලා සාධාරණීකරණය කරනවා. ඕක ගණන් ගන්න එපා. ඕක සාමාන්‍ය තත්ත්වයක් කියලායි කියන්නේ. ඒතකොට ඒක අසාමාන්‍ය තත්ත්වයක් විදිහට ලෝකෙට ඒකනේ මේ නිවන් මාර්ග හිම කියනකොට කොච්චර භෞතිකවාදීන් ගරහනවද කියලා බලන්නකො. නිකම් දේශනාවක් සමාජ මාධ්‍යවේ Facebook එකේ එහෙම ගියොත් පොඩි දේශනාවක් පොඩි වීඩියෝ ක්ලිප් එකක්. ඕගොල්ලෝ නිකන් ඒකට ගිහින් ඒකට දාපු කමෙන්ට්ස් කියවලා බලන්න. කී දෙනෙක් ගරහලා තියනවද කියලා. ඒක යා ලෝකයට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒක අපි කවදාවත් ඒකට උත්තර බඳින්න හොඳ නැහැ. ඒක ඇසුරෙන් දේශේ හදාගන්න හොඳ නැහැ. සමහර මේ බෞද්ධ තරුණ දරුවෝ එහෙම ඒවට විරුද්ධව දොස් කියනවා, බැන ගන්නවා. ව්‍යාපාදෙන් එක පණිවිඩ තියනවා ඒ අයට. ඒකට රිප්ලයි කරනවා. ඒවා කරන්න හොඳ නැහැ. අවිද්‍යාව මත ඉන්න සත්වයාට අවිද්‍යාවෙන් මිදෙනවා කියන එක අමාරු දෙයක්. එතකොට අවිද්‍යාව මත ඉන්න සත්වයාට මිදෙන්න උදව් කරන්න පුළුවන් අවිද්‍යාවෙන් මිදිච්ච කෙනෙකුටයි. ඒකයි ඒ කාලේ බණ කියද්දි විශාල පිරිසක් නිවන් දැක්කේ. සාරිපුත්තහරු බණ කියද්දි එක බණයි 500ක් සෝවාන් වෙනවා. 500 දැන් ඒකට හේතුව තමයි උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ දෙයක් නේ කියන්නේ. උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගත්ත දේ කියනවා. අනුමානෙට නෙමෙයි. අනුමානෙට කිව්වොත් එයා දන්නේ නැති කතාවක් නේ කියන්නේ. දැන් නුවර කවදාවත් ගියේ නැති මිනිස්සෙක් නුවර ගැන කියනවා. නුවරට යන්න ඕන, කෑගල්ල පහු කරන්න ඕන, වරකාපොළ පහු කරන්න ඕන, නිට්ටඹුව පහු කරන්න ඕන. ඊට පස්සේ මේ නුවර යනකොට ඉතින් මේ විදියට පාරවල් වල මඟ ලකුණු තියෙනවා. ඉතින් කටුගස්තොට පැත්තෙන් මෙහෙම යන්න ඕන. ඔය වගේ කියනවා. යා නුවර යන විදිය සම්පූර්ණයෙන්ම කියනවා. පිළිමතලාව පහු කරන්න ඕන, පේරාදෙනිය පහු කරන්න ඕන, මල්වත් එහෙම තියෙනවා. ඔය ටික පහු කරන යන්න ඕන කියලා ඔය කියනවා. එතකොට ඒ ඔක්කොම යා දන්න කෙනෙකුට හරියට කියන්න පුළුවන්. දන්නේ නැති කෙනෙකුට එයා නුවර යන්නේ කොහොමද කියලා අහගත් එකනේ කියන්නේ. එයා දන්නේ නැහනේ. නුවර යනවා නම් කොහොමද? ඒතකොට අරයා කියනවා. ඒතකොට ඊටික මතක තියාගන්නවා මෙයා. ඒතකොට නිට්ටඹුව පහු කරන්න ඕන. ඊට පස්සේ වරකපොළ පහු කරන්න ඕන, කෑගල්ල පහු කරන්න ඕන. ඔහොම එයා මතක තියාගන්නවා. ඊට පස්සේ ওই විදිහට එහෙම මතක තියාගන්නවා. එයා පොතක ලියාගෙන හරි මතක තියා. ඒ ටික කියනකොට එයාට මොකක් හරි ලියා ගන්නකොට පොඩ්ඩක් පැටලුනොත් එහෙම ඊට මේ නිට්ටඹුවට කලින් කෑගල්ල ලිව්වොත් එහෙම එයා කලින් කියන්නේ කෑගල්ල ගැන. ඇයි යා ගිහින් නැහැ නේ.
ඒතර කෑගල්ලට පස්සේ තමයි අනිට්ටඹුව කියන්නේ. මෙහි ඉඳලා යද්දි කෑගල්ලට කලින් නෙමෙයි නිටඹුව හම්බෙන්නේ. නිටඹුව පහු කරලා යනකොට නේ කෑගල්ල හම්බෙන්නේ. එයා ලියාගද්දි පොඩ්ඩක් වැරදුනොත් එimhe ඒක තමයි කියන්නේ. අන්න ඒ වගේ මේ අනුමානිට ඔක්කොම කතා කියන්නේ. ඕගොල්ලෝ මේ කතා සම්පූර්ණ විශ්වාස කරන්න එපා. මේ අපේ කතා තියෙන්නේ. දේශකයන්ගේ කතා විශ්වාස කරන්න එපා. හැබැයි බුදුරජාණන් විශ්වාස කරගන්න. බුදුරජාණන් වදාළ දේ සැක කරන්න දෙයක් නැහැ. මේවා කිව්වහම ඔයගොල්ලෝ මේවා ධර්මයේ හොයලා බලන්න. අවිශ්වාසවන්ත නම් එකපාර ගන්න එපා ඇතුළට. නිකන් ඔයගොල්ලෝ හිතනවා නම් නෑ මේක නම් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා වගේ කියලා හිතුනොත් ඕගොල්ලෝ එකපයින් පිළිගන්න එපාන්නේ නෑ මේ ස්වාමීන් කිව්වේ පිළිගන්න එපාය. එහෙම පිළිගන්න එපා. ධර්මයෙන් හොයන්න ඕන. අපි එහෙම නිවහල් වෙන්න ඕන. එතකොට අපිට අමාරුයි අවිද්‍යාව මත පිහිටලයි අවිද්‍යාවෙන් ගැලවෙන්න හදන්න එක අමාරුයි. පින්වත්නි ඇබ්බැහි වෙච්ච දෙයකින් මේ ඇබ්බැහියෙන් ගැලවෙන්න ඕන කියලා කෙනෙකුට සිතුවිල්ලක් උපදින්න පුළුවන්. වටේ ඉන්න අයම සාධාරණීකරණය කරන නෑ ඕක ඇබ්බැහියක් නෙමෙයි මේ බලන්න මන් දිහා මාත් එහෙමයිනේ. ඕක 아무තු දෙයක් නෙමෙයි කිව්ව ගමන් අර ආයෙත් සංසුන් වෙනවා. ඔය වගේ අවිද්‍යාව මත පිහිට අවිද්‍යාවෙන් ගැලවෙන්න හදනකොට එළියයත් අවිද්‍යාවටමයි බර වෙලා ඉන්නේ. ඒ නිසා බිරිඳ උදව් කරන්නේ නැහැ, ස්වාමියා උදව් කරන්නේ නැහැ, දරුවෝ උදව් කරන්නේ නැහැ, හාමුදුරුවෝ උදව් කරන්නේ නැහැ, රටේ ලෝකෙ කිසි මිනිහෙක් උදව් කරන්නේ නැහැ. දෙවියොත් අවිද්‍යාව මත, මිනිසුත් අවිද්‍යාව මත, ඔක්කොම අවිද්‍යාව මත. හැබැයි ඕගොල්ලෝ බුදුරජාණන් වහන්සේ විශ්වාස කරගත්තොත් ඒකයි මේ සද්ධාව නැතුව බෑ කියලා කියන්නේ. විශ්වාස කරගත්තොත් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. මොකද මේ කතාව සම්පූර්ණයෙන් හොඳට ආයෙත් බලන්න මම මේ කියන එක කොහොමද ගොඩ නැගිලා තියෙන්නේ කියලා. පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ වදාළ විදියට මම කියන්නේ කවුද කියලා විමසනවට ලෝකයා කැමති නැහැ. මම කියන්නේ කවුද කියලා විමසනවට යථාර්ථවාදීව ලෝකයා කැමති නැහැ. මොකද ලෝකෙත් ඉන්නේ අවිද්‍යාව මත. මමත් කැමති නැහැ. ඒ කියන්නේ මාව ගැන විමසනවට මම කැමති නැහැ. ඇයි මම ආයනයක් මා තුල තියෙනවනේ යථාභූත ඥානය අසුරු කරගෙන විමසනවට කැමති නැහැ. එහෙනම් ස්වභාවයෙන් අමාරු දෙයක් අපිට කරන්න වෙලා තියෙනවා. දැන් ඒතර මේ මම කියන ගතිය ඉන්නේ තෘෂ්ණාව දෘෂ්ටි ඇසුරු කරගෙන. ඒකේ ඉන්නේ කල්පනා කළොත් විතරයි. කල්පනා කරන්නේ නැත්තම් මම කියලා කෙනෙක් වැටහෙන්නෙත් නැහැ. මම මේ පැත්තේ ඉන්නවා කියලා හිතෙන්නෙත් නැහැ. මගේ තත්ත්වය වැටහෙන්නෙත් නැහැ. මම හාමුදුරුවෝ කෙනෙක් කියලා වැටහෙන්නෙත් නැහැ. ඕගොල්ලන්ට වෘත්තීය වටිනාකම් වැටහෙන්නෙත් නැහැ. මට මේ දේවල් තියෙනවා කියලා වැටහෙන්න මොකක්වත් වැටහෙන්නේ නැහැ. ඔහේ ඉන්නවා. හැබැයි කල්පනා කළොත් ඔන්න ඕකට තමයි කියන්නේ විතක්කේති තම්පපංචේත. විතර්ක කරන්න ප්‍රපංච කරන්නේ. තෘෂ්ණා දෘෂ්ටිය යම් තාක් පවතිනවද විතර්ක කරන තාක්කල් විතරයි. විතර්ක නොකර ඉන්න තාක්කල් තෘෂ්ණාවයි දෘෂ්ටියයි කියලා කෙනෙකු එකකුත් නැහැ. මම කියලා කෙනෙකුත් නැහැ. මම ආයනෙකුත් නැහැ. මොකක්වත් නැහැ. හරි. ඒතර තෘෂ්ණා දෘෂ්ටිය නඩත්තු වෙන විතර්ක කරනකොට නෑ. ඒ විතර්ක කරන්න පුළුවන් මොන මට්ටමේද? අඳුන ගන්න මට්ටමේදී. සිතින් අඳුන ගන්න මට්ටමේදී විතර්ක කරන්න පුළුවන්. අඳුනගන්නේ කුමක් ඇසුරු කරගෙනද? වින්දනය කරන මට්ටමේදී. ඒ කියන්නේ මා තුල මට විඳින තාක්කල් අඳුන ගන්න ඒවා විඳිනවා. ඒතර මට විඳින්න පුළුවන් මොන මට්ටමේද? ලෝකේ හම්බ වෙන මට්ටමේදී. ලෝකේ හම්බ වෙනවා කියන්නේ ස්පර්ශය. ස්පර්ශය කියන්නේ පේනවා, ඇහෙනවා, දැනෙනවා, හිතෙනවා ඔච්චරයි. පේන්නේ නැත්තම්, ඇහෙන්නේ නැත්තම්, දැනෙන්නේ නැත්තම්, හිතෙන්නේ නැත්තම් වර්තමානී. පේන දේට අනුව, ඇහෙන දේට අනුව, හිතෙන දේට අනුව, දැනෙන දේට අනුව විතරයි පින්වත්නි වින්දනේ හටගන්නේ. වින්දනේ පදනම් කරගෙනයි ලෝකේ අඳුන ගන්න පුළුවන්. අඳුන ගන්න දේවල් පදනම් කරගෙන තමයි විතර්ක හටගන්නේ. විතර්ක පදනම් කරගෙන තමයි මේ මම කියන ගතිය වර්තමානයේ හිත තුල ගොඩ නැගෙන්නේ. මම කියන ගතිය ඇතුලේ තෘෂ්ණා දෘෂ්ටි සහගතකම ඉන්නේ. හරි. දැන් අපි බලමු ලෝකේ හම්බ වෙන මට්ටමට ලෝකේ මුණ ගැහෙන මට්ටම එන්නේ කොහොමද? ලෝකේ මුණ ගැහෙන මට්ටම එන්නේ පින්වත්නි අන් කවර දෙයක්වත් නිසා නෙමෙයි. ලෝකේ මුණ ගැහෙන මට්ටම එන්නේ මේ ලෝකේ මුණ ගැහෙන මට්ටම මොකක්ද කියලා යාට හරියටම අවබෝධයක් නැතිකම නිසා. අන්න ඒකටයි අවිද්‍යාව කියන්නේ. ලෝකේ මුණ ගැහෙන මට්ටම විස්තර කරලා තේරුම් ගන්න බැරි එකට තමයි අවිද්‍යාව කියන්නේ. ඒතර ලෝකේ මුණ ගැහෙන මට ඒ නිසා තමයි ඒක නසන්ට තමයි පටිච්ච සමුප්පාද ඉගෙන ගන්න කියන්නේ. අන්න එහෙනම් මේ ලෝකය මුණ ගැහෙනකොට ලෝකය විසිරුවලා බලන්න තමයි පටිච්ච සමුප්පාදේ ඕන.
ඒතර ලෝකේ විසිරුවලා බලා ගන්න බැරි එකට අපි කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියලා. ලෝකේ විසිරුව ගන්න බෑ. විසිරුවලා බලන්න වටිනාකම නොඇටෙන ආකාරයට ලෝකේ යථාභූත ඥාණයෙන් විසිරුවලා බලන්න බැරි එකට අපි කියන්නේ අවිද්‍යාව. ලෝකය මේ කියන්නේ පේන මට්ටම තුල මොකද්ද මේ වෙන්නේ කියන එක විස්තර කරගන්න තමයි පටිච්චසමුප්පාදය ඕනේ. ඒ කියන්නේ පේන මට්ටම කියන්නේ විපාක නාම රූප ටිකක් කිය නාම රූප ප්‍රත්‍ය ගොඩ නැගෙන විඥානේ පිටලා තියෙන සංස්කාර මතය කියන්නේ. ඒ කියන්නේ මේ පේන මට්ටම, ඇහෙන මට්ටම, දැන් ආයෙ ගෙදර ගිහින් අහන්න මේක දැනෙන මට්ටම, හිතෙන මට්ටම මොකද්ද මේ කියලා බලන්න තමයි පටිච්චසමුප්පාදය ඕනේ. එහෙම විස්තර කරලා බලනකොට අවිද්‍යාව දුර වෙන්න ගන්නවා. ලෝකෙ එහෙම විස්තර කරලා බලන්න පුරුද්දක් නැහැ ලෝකෙට. එහෙම විස්තර කරලා බලන එකක් ලෝකේ අඳුරන්නේ නැහැ, ලෝකෙ දන්නේ නැහැ. එහෙම විස්තර කරලා බලන්න බැරිකම නිසා මොකද්ද වෙන්නේ? පේන මට්ටම තුල ඒ පුද්ගලට වින්දනය හට ගන්නවා. කොහොමද වින්දනය හටගන්නේ? වින්දනය හටගන්නේ පේන ලෝකයක් තියනවා. වින්දනය හටගන්නේ ඔන්න ඔහොමයි. පේන ලෝකයක් තියනවා. වින්දනය හටගන්නේ ඔන්න ඔය මට්ටමේදී. ලෝකේ මට වින්දනේ අරන් එනවා. ඒ නිසා මට ලෝකෙ විඳින්න පුළුවන්. මට ලෝකේ වින්දනේ අරන් එනවා. ලෝකෙ මත තැවරිලා ඉන්න තාක්කල් මට විඳින්න පුළුවන්. මොකද්ද? ලෝකේ මට වින්දනේ අරන් එනවා. මම ලෝකේ යම් තාක් තැවරිලා ඉන්නවද ඒ තාක් කාලයක් විඳින්න පුළුවන්. ඔන්න ඔකට තමයි අන්තෝ ජටා බහි ජටා කියන්නේ. මම ලෝකේ තැවරිලා ඉන්නවා. ලෝකේ තැවරිලා ඉන්න තාක්කල් මට විඳින්න පුළුවන්. ලෝකේ වින්දනේ මට අරන් එනවා කියලා හිතනවා. ලෝකේ මත තැවරිලා ඉන්න තාක්කල් මට විඳින්න පුළුවන් කියලා හිතනවා. ඔන්න ඕකට තමයි අන්තෝ ජටා බහි ජටා කියලා කියන්නේ. ඔය ජටා සූත්‍රයේ අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතාපජා තන්තං ගෝතම පුච්චම් කියලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවනේ. ස්වාමිනී අභ්‍යන්තර ගැටයක් තියෙනවලු බාහිර ගැටය දෙන මොකද්ද මේ ගැටේ කියලා අහන්නේ. ජටා සූත්‍රයේදී අභ්‍යන්තර ගැටය සහ අභ්‍යන්තරයේ ගැටය තමයි ලෝකේ මත තැවරිලා ඉන්න තාක්කල් මට විඳින්න පුළුවන් කියලා හිතනවා. බාහිර ගැටේ මොකද්ද? ලෝකේ මට විඳින්නේ ගේනවා. ඇස ඉදිරියට අපු රූපේ මට වින්දනේ අරන් එනවා කියලා හිතනවා. රූපේ මත පදිංචි වෙලා ඉන්න තාක්කල් මට විඳින්න පුළුවන් කියලා ඕක තමයි ඇත්තටම ඕක ගැට දෙක කියලා කාටවත් තේරෙන්නෙත් නැහැ. බාහිර ගැටේ සහ අභ්‍යන්තරයේ ගැට කියලා මේ අභ්‍යන්තර බාහිර ගැට දිත්වයකට අහුවෙලා මේක තේරෙන්නේ නැහැ ලෝකෙට. මේ ගැට ගැහිච්ච අවකාශයන් දෙක ලෝකයට දන්නේ නැහැ ඒක. ඒතර ඔන්න ඕක තමයි තියෙන ගැටලු. ඔන්න ඕක තමයි කියන්නේ පස්සපච්චය වේදනා කියලා. ස්පර්ශ වෙනකොට ස්පර්ශ වෙන මට්ටම විස්තර කරගන්න තමයි පටිච්චසමුප්පාද ඥානය. ඕන බලන්න පොඩි කාරණා කීපයයි දිනු කරන්න ඕන. පළවෙනි එක. දැන් ඔන්න අපි ආයෙත් බලමු උඩ ඉඳලා. ලෝකය මේ ස්පර්ශ වෙනකොට ලෝකය කෙබඳු ස්වභාවයෙන් යුක්ත එකක්ද? මම කවුද? මට මේ මොකද්ද වෙලා තියෙන්නේ? මං කොහේ යයිද? මේ දැන් වෙලා තියෙන මට්ටම මොකද්ද කියලා මාව කියව ගන්න බෑ. මේ අත්දැකීම් පරාසය මත ඒ කියව ගන්න බැරි අවිද්‍යාව නිසා. ඒතර අවිද්‍යාව නිසා මට ඒක තේරුම් ගන්න බෑ. දැන් මට ලෝකේ මුණ ගැහෙනවා ඒ නිසා. දැන් මම කවුද? මම කොහේ ඉඳලාද මොකක්වත් දන්නේ නැහැ අවිද්‍යාව නිසා අපි. ඒතර අවිද්‍යාව තියෙන තාක්කල් අපිට පරණ හේතුඵල පේන්නෙත් නැහැ. ඉපදෙමින් මැරෙමින් ආපු සසර පේන්නෙත් නැහැ. අනාගතයේ ඉපදෙමින් මැරෙමින් යන සංසාරයක් තියෙනවා කියලා පේන්නෙත් නැහැ. මේ වෙලාවේ කතාව තේරෙන්නෙත් නැහැ. අවිද්‍යාවටනේ. එතකොට අවිද්‍යාව නිසා මොකද්ද වෙන්නේ? දැන් ඒ නිසා ධර්මයේ තෝරනවා පටිච්චසමුප්පන්නව බලන්න කියනවා. ඒ කියන්නේ චක්කුංච පටිච්චාවසෝ රූපේච උප්පජ්ජති චක්කු විඥාන. ඇහැයි රූපයයි චක්කු විඥානය තුන එකතු වුණාමයි පේන්නේ කියලා මේක විසුරුව පටිච්චසමුප්පාදයෙන් පෙන්නනවා. ඇහැ කියන්නේ මෙන්න මේක සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච එකක්. බාහිර රූපේ කියන්නේ මෙන්න මේ දෙයට ඒකත් සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච එකක්. කී ධර්මයේ පෙන්නලා දෙනවා අපිට. චක්කු විඥානය කියලා කියන්නේ විපාක විඥානයක්. කියනවා ඒක. විඥානස්කන්ධය කියන්නේ නාම සංස්කාරයක්. ඇසයි රූපයයි දෙකයි ති රූපයට විඥානය කියන එක නාමයටයි ති මේ නාම රූප සකස් වීමෙන් වාට පේන මට්ටම ඉන්නේ කියලා අර පටිච්චසමුප්පාද ඥාණයෙන් අපිට කියනවා. ඉතින් ඕක නැහැනේ දැන් අපිට ගොඩක් වෙලාවට. මේක නැති නිසාම අපිට මොකද හිතෙන්නේ? පේන මට්ටම එනවා. පේන මට්ටමේදී අපිට විඳින්න පුළුවන්. එතකොට මේ වින්දනයත් අවිද්‍යාවෙන් තෙත් වෙලා යනවා. කොහොමද වින්දනය අවිද්‍යාවෙන් තෙත් වෙන්නේ? විඳිනකොට එයා හිතනවා බාහිර ලෝකේ මට වින්දනය අරගෙන ආවා. බාහිර ලෝකේ මත මම තැවරිලා ඉන්න තාක්කල් මට විඳින්න පුළුවන් ලෝකේ. බාහිර ලෝකේ මට වින්දනය ගෙනාවා. දැන් මම ලෝකේ මත තැවරිලා ඉන්න තාක්කල් මම ලෝකේ පරිස්සම් කරන තාක්කල් ආරක්ෂා කරන තාක්කල් ලෝකයේ ගැන අවධානයෙන් ඉන්න තාක්කල් මට වින්දනේ තේවි. එනිසා මං වින්දනේ පරිස්සම් කරන්න නම් මට ලෝකේ පරිස්සම් කරන්න වෙනවා කියලා අර භව සංස්කාර රැස් වෙන කතාවට එකතු වෙන්න ගන්නවා.
ඕක තමයි අන්තෝ ජටා බහි ජටා කියලා කියන්නේ. ලෝකයේ වින්දනේ අරන් ආවා. මම ලෝකයේ මත තැවරිලා ඉන්නේ කොච්චර කාලයක්ද? ඒ තාක් මට වින්දනේ නෝ. ඒතර සාධනියයි ලෝකේ වින්දනේ ගෙනාව මම ලෝකේ තැවරිලා ඉන්නකම් මට විඳින්න පුළුවන්. අන්තෝ ජටා බහි ජටා. ඒතර විඳිනකොට ඒ විඳිනේව අඳුන ගන්නවා එයා. විඳිනේව අඳුන ගන්නවා. වින්දනයේට පදනම් වෙච්ච ලෝකේ අඳුන ගන්නවා. මේවා සුඛ වේදනාව ගෙනේවා, මේවා දුක් වේදනාව ගෙනේවා. ලෝකේ අඳුන ගන්නවා එයා. මේවත් එක්ක ඉන්නකම් සැප වේදනාව තියනවා, මේවත් එක්ක ඉන්නකම් සැප වේදනාව නැහැ. ඒ සැප වේදනාව වෙනුවෙන් මම මේවා අසුරු කරන්න ඕන. සැප වේදනාව දුරු කිරීම, සැප වේදනාවෙන් තොර වීමට නම් මට මෙන්න මේවා අසුරු කරන්න වෙනවා. මේවා අසුරු කරොත් මට ප්‍රශ්නයක් කියලා එයා ලෝකේ අඳුන ගන්නවා. එයාට අර අවිද්‍යාව සහගතවමයි ලෝකේ අඳුරගන්නේ. ඒකට කියන අපි කොහොමද? යං වේදේති තං සංජානාති. විඳිනේව අඳුන ගන්නවා. අඳුන ගන්නේවා විඳිනවා. ඕක තමයි අපිට වෙලා තියෙන්නේ වර්තමාන. ඊට පස්සේ අඳුන ගන්නකොට ඒ අඳුනා ගැනීම පදනම් කරගෙන දැන් අපි මේ විදිහට අඳුන ගන්නෝනේ. අඳුන ගන්නකොට ඒ අඳුනා ගැනීම ඇතුලේ මට සිතුවිලි විතර්ක හට ගන්නවා. සිතුවිලි විතර්ක හට ගන්නකොට මොකද්ද වෙන්නේ? සිතුවිලි විතර්ක හට ගන්නකොට ඒ විතර්ක මත තමයි තෘෂ්ණාවයි දෘෂ්ටියයි නඩත් වෙන්නේ. ඕක ඇතුලේ තමයි මම කියන ගතිය නිර්මාණය වෙන්නේ. නැවත නැවත මම නිර්මාණය වෙන්නේ. නැවත නැවත මට ඉපදෙන්න වෙන්නේ. නැවත නැවත මට භවයේ පැනවෙන්නේ ඔන්න ඔය මට්ටමේදී. එතකොට දැන් ඕකේ තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද? ලොකුම ප්‍රශ්නේ තමයි මේ තෘෂ්ණාවයි දෘෂ්ටියයි නඩත්තු වෙන එක. ඒක තමයි අපිට තියෙන විශාලම ප්‍රශ්නේ. තෘෂ්ණාවයි දෘෂ්ටියයි දෙක නඩත්තු වෙන එක. ඔය තෘෂ්ණාවයි දෘෂ්ටියයි නඩත්තු වෙන එක ඇතුලේ මම කියන ගතියක් ඇතුලේ මෝරනවනේ. තෘෂ්ණාවයි දෘෂ්ටියයි නඩත්තු වෙන එක ඇතුලේ මම කියලා ගතියක් අභ්‍යන්තරය තුල මෝරනවනේ. තෘෂ්ණාව දෘෂ්ටිය පදනම් කරගෙන ඔන්න ඕක තමයි කෙලෙස් ටික කියලා කියන්නේ. ඕක තමයි කෙලෙස් ටික කියලා කියන්නේ. එතකොට ඔය ටික තමයි පින්වත්නි කෙලෙස් ටික. එතකොට දැන් ඒ ටික කෙලෙස් නම් ඔය ටික කෙලෙස් නම් ඒ පුද්ගලයා තුල ගොඩ නැගෙන විපාක ටික මොනවද? විපාක ටික තමයි අර පේන මට්ටම, ඇහෙන මට්ටම, දැනෙන මට්ටම, හිතෙන මට්ටම. ඒ ටික තමයි විපාක ටික. දැන් කෙලෙස් ටික මොකද්ද? තෘෂ්ණාවයි දෘෂ්ටියයි නඩත්තු වෙන එක. ඒක තෘෂ්ණාවයි දෘෂ්ටියයි නඩත්තු වෙන්නේ මම ආයනේ ඇතුලේ. ඒක කෙලෙස් ටික. විපාකේ මොනවද? පේන මට්ටම. මම හිතලා ඉන්නේ නැහනේ පේන මට්ටම. මට ඕන ඒවා පේන්නේ නැහනේ. දැන් පින්වත්නි මට ඕන ඒවා පේනවා නම් මට අමනාප ඒවා පේන්න විදිහක් නැහනේ. මං අකමැති ඒවා පේන්න විදිහක් නැහනේ. මට ඕන විදියට ඒවා ඇහෙනවා නම් මං අකමැති ඒවා මට අකාලේ අභූත චෝදනා මට ඇහෙන්න විදියක් නැහනේ. වෛරී ප්‍රකාශ මට ඇහෙන්න විදියක් නැහනේ. එතකොට මේ පේන මට්ටම, ඇහෙන මට්ටම, දැනෙන මට්ටම, හිතෙන මට්ටම කියන එක විපාකය. ඒක තමයි විපාකය. එතකොට කෙලෙස් ටික මොකක්ද? අර තෘෂ්ණාවයි දෘෂ්ටියයි ටික නඩත්තු වෙන එක. දැන් මනස වෙන කොහෙට හරි ගියොත් මේක තේරෙන්නේ නැහැ ආයේ. එතකොට තෘෂ්ණාවයි දෘෂ්ටියයි නඩත්තු වෙන එක තමයි කෙලෙස් ටික. ඇස පේන මට්ටම, ඇහෙන මට්ටම, දැනෙන මට්ටම, හිතෙන මට්ටම කියන ටික තමයි විපාක. ඒවා විපාක. ඒවා අපිට ඕන විදිහට පාලනය කරන්න බෑ. දැන් කර්මය කෝ? කර්මය තමයි පින්වත්නි මේක විපාකයක් නම් පේන මට්ටම, ඇහෙන මට්ටම, දැනෙන මට්ටම, හිතෙන මට්ටම ඇවිල්ලා තියෙන්නේ කොහොමද? පේන මට්ටමට අපි කියන්නේ ස්පර්ශය. ස්පර්ශයේ වෙලා තියෙන්නේ කොහොමද? පේන මට්ටම කියන්නේ ස්පර්ශයනේ. හැයි රූපයයි චක්කු විඤ්ඤාණය තුන එකතු වෙන එක. එකතු වෙන්නේ අපිට ඕන විදිහට මේක විපාකයක්. ඒක ආවේ කොහොමද? ආවේ පින්වත්නි පෙර අවිද්‍යාව නිසා ගොඩනැගිච්ච සංස්කාර මත. පේන මට්ටම ඇවිල්ලා තියෙන්නේ සංස්කාර මත. සංකාර පච්චය විඤ්ඤාණ. සංස්කාරයන්ගේ ප්‍රත්‍යයෙන් තමයි විඤ්ඤාණි. එතකොට පෙර සංස්කාර ටික තමයි පින්වත්නි පරණ කර්මය. දැන් ඒ නිසා පරණ සංස්කාර නිසා පේන මට්ටම ඇවිල්ලා නම් පේන මට්ටමට අපි මොකුත් කරන්නේ නැහැ. ඔහේ බලනවා. ඉතින් මොනවද කරන්නද? පේන මට්ටම කමන්නේ ආවට. පේන ලෝකේ අපි වෙනස් කරන්න යන්නෙත් නැහැ. ඒවට අභියෝග කරන්න යන්නෙත් නැහැ. ඒවත් එක්ක හැප්පෙන්න යන්නෙත් නැහැ. අපිට ඒවා ප්‍රශ්න නෙමෙයි. ඒක විපාකයක් නේ. දැන් අපිට තියෙන ප්‍රශ්නය මොකද්ද? තෘෂ්ණාවයි දෘෂ්ටියයි නඩත්තු වෙන එක. අන්න ඒක තමයි අපිට අභියෝගේ. එහෙනම් මතක තියාගන්න පින්වත්නි පේන මට්ටම තුල වෙනස්කම් කරන්න යන්න එපා. ඇහෙන මට්ටම තුල, දැනෙන මට්ටම තුල, හිතෙන මට්ටම තුල වෙනස්කම් කරන්න යන්න එපා. ඒක පෙර හේතුඵල ධාමී සංස්කාර මත ගොඩනැගිච්ච ඕගොල්ලන්ගේ වර්තමාන උරුමයක් ඒක. ඒක කාටවත් දෙවියොන්ටවත් වෙනස් කරන්න පුළුවන් එකක් නෙමෙයි. හැබැයි අපිට වැරදිච්ච තැනක් තියෙනවා. මොකද්ද?
වැරදිච්ච තැන තමයි අර තෘෂ්ණා දෘෂ්ටි සහගත ප්‍රපංචකරණයකට යන එක. අන්නේ ප්‍රපංච ටික තමයි අපි අභියෝගයේ විදිහට ඔය ප්‍රපංච ටික ඇතුලේ තමයි මම කියන ගතිය මතුවෙලා මා තුල අபிසංස්කාර රැස් වෙලා නැවත නැවත මා භවයට ඇදිලා යන්නේ ප්‍රපංච ටික. එහෙනම් මේ සමස්ත කතාවම ගොඩනැගිලා තියෙන්නේ ප්‍රපංච ටික මත. දැන් අපිට තියෙන වර්තමාන අභියෝගයේ පේන මට්ටමක් නෙමෙයි, පේන මට්ටම තුල ඇති වෙන වින්දනයක් නෙමෙයි, වින්දනයේ තුල අඳුනගන්න එකක් නෙමෙයි, අඳුනගන්න එක ඇතුලේ සිතුවිලි හටගන්න එකක් නෙමෙයි. ඒ විතර්කයේ මත ගොඩනැගෙන ප්‍රපංච ටිකයි අභියෝගය. දැන් ඔයගොල්ලන්ට පේන්න ඕන මෙන්න මෙහෙම එකක්. මොකද්ද? මුලත් අවුල් සහගතයි, අගත් අවුල් සහගතයි. මැද අවුල් සහගත කමක් නැහැ. මුලත් අවුලක් තියෙනවා, මැදත් අවුලක්, අගත් අවුලක් තියෙනවා. මොකද්ද අග අවුල? අග අවුල තමයි වර්තමානයේ පුද්ගලයා තුල මමායනේ ඇසුරු කරගෙන ගොඩනැගෙන තෘෂ්ණාව දෘෂ්ටිය. ඕකනේ අපිට ප්‍රශ්නේ අග අවුල් සහගතයි. එතකොට සිතුවිලි ගොඩනැගෙන එක අවුල් සහගත නැද? නෑ. සිතක් තියෙන මිනිසුන්ට සිතුවිලි හට ගන්නවා. ඉතින් මොනවා කරන්නද? සිතක් තියෙනවා නම් සිතුවිලි හට ගන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ සිත සකස් වෙලා තියෙන එකනේ. සිත තියෙනවා නම් ඒ සිත තුල සිතුවිලි ජනිත වෙනවා. මේ සිතුවිලි ජනිත වෙන එක ව්‍යාකූලත්වයේ මේ සිතුවිලි ජනිත වීම ඇතුලේ තෘෂ්ණාවයි දෘෂ්ටියයි පදනම් කරගෙන මමායනයක් ඇතුලේ වැඩ කරනවා. අන්න ඒක අවුල් සහගතයි. එහෙනම් අග අවුල් සහගතයි. විතර්කවල ගැටලුවක් නැහැ. මොකද මේ කාම විතර්ක විතර නෙමෙයි නෙක්ඛම්ම විතර්ක කියලා තියෙනවනේ. නෙක්ඛම්ම විතර්ක ඇතුලේ කාම භූමිය පැනවෙන්නේ නැහනේ. රහතන් වහන්සේටත් විතර්ක තියෙන එකනේ. රහතන් වහන්සේට කාම විතර්ක නැහැ, නෙක්ඛම්ම විතර්ක තියෙනවා. කාමයන්ගෙන් වෙන් වුණු විතර්ක රහතන් වහන්සේ තුල තියෙනවා. කාමයන් ඇසුරු නොකොට උන්වහන්සේ ලෝකේ අඳුන ගන්න නැද්ද? අඳුන ගන්න. උන්වහන්සේගේ ඉස්සරහට මේ දරුවා එනකොට දැන් ওই සංගාමජී වගේ මහරහතන් වහන්සේ නමක් ඉස්සරහට දරුවා එනකොට උන්වහන්සේ මේ මගේ දරුවා බව අඳුන ගන්න ඕනේ. මේ දරුවා මගේ ගිහි කාලේ දරුවා තමයි කියලා උන්වහන්සේ අඳුන ගන්නවා. හැබැයි දරුවා කෙරේ දරු තණ්හාවක් උන්වහන්සේ තුල උපදින්නේ නැහැ. ඒකයි බිරිඳ දරුවා අරගෙන මේ පැවිද්දට නම් මේ ඉස්සර මේ ළමයිකින්වත් වැඩන්නේ බලන්න තාත්තා කෙනෙක් දරුවා දැක්කම කොච්චර සතුටු වෙන්න ඕනද කියලා හර හාඳුරුන්ට හොඳටම දොස් කියලා. ඒ කාන්තාව දරුවත් අරගෙන යන්නේ ඒකයි. දරුවා බව අඳුන ගන්නවා. නමුත් දරුවා කෙරේ තණ්හාව පදනම් කරගෙන විතර්ක හටගන්නේ. අඳුන ගන්න විතර්ක හට ගන්නවා. නෙක්ඛම්ම විතර්ක හට ගන්නවා, අව්‍යාපාද විතර්ක හට ගන්නවා, අවිහිංසා විතර්ක රහතන් වහන්සේ තුල හට ගන්නේ නැද්ද? හට ගන්නවා. ඒකනේ කරුණාව උපදින්නේ හිත ඇතුලේ. ගල් ගැහිච්ච බවක් නැහැනේ රහතන් වහන්සේ තුල. මහ පුදුමාකාර කරුණාවන්තකමක් තියෙනවනේ. ඇයි මේ අව්‍යාපාද විතර්ක උන්වහන්සේ තුල හට ගන්න? ඒක විතර්ක නෙමෙයි ප්‍රශ්නය. එතකොට විතර්ක පදනම් කරගෙන ගොඩ නැගෙන විශාලම අවුල තියෙනවා අවසානෙට. මොකද්ද? අවසාන අර්බුදය තමයි තෘෂ්ණාව දෘෂ්ටිය පදනම් කරගෙන ඇතුලේ මමායනයක් මෝරණ එක. ඒක මෝරන්ට බලපෑවේ මොකද්ද? ඒක මෝරන්ට බලපෑවේ පින්වත්නි විතර්ක ටික. ඒතර අවුල දැන් මුලත් අවුලක් තියෙනවා කියලා පෙනී. ඒක මේ සාහතන් වහන්සේ තුල හට නොගන්නා විතර්ක මා තුල අපි තුල හටගන්නේ ඇයි කියලා තේරෙයි මුලත් අවුලක් තියෙන නිසා. අගත් අවුල් මුලත් අවුල් මැද අවුලක් නැහැ. එතකොට විතර්ක ගොඩ නැගෙන්නේ මොකද්ද? ලෝකේ අඳුන ගන්න විදිය අනුව. එයා ලෝකේ අඳුනගත්තේ කොයි මට්ටමින්ද? ලෝකේ අඳුනගත්තේ මේක මේ පැයක් කමාරක් යන මිනිත්තුවක් කමාරක් යන එක නෙමෙයි, හැම වෙලාවකම වර්තමානයේ අපි තුල වෙමින් පවතින වෙන දේ මේ කියන්නේ. එයා ලෝකේ කොහොමද අඳුනගත්තේ? අඳුනගත්තේ මේ වින්දනේ ලෝකේ ගෙනාවා. ලෝකේ මත තැවරිලා ඉන්නකම් මට වින්දනේ තියෙනවා. එහෙමයි යා ලෝකේ අඳුනගත්තේ. වින්දනේ ලෝකේ මට අරන් ආවා. ලෝකේ මත තැවරිලා ඉන්න තාකල් මට ලෝකේ විඳින්න පුළුවන් කියලා එයා අන්තෝ ජටා බහි ජටා ඇතුළෙත් ගැටයක් හිටින විදියට පිටත් ගැටයක් හිටින විදියට එයා ලෝකේ අඳුනගෙන තියෙන්නේ. ඒම අඳුනගත්තේ ඇයි? අඳුන ගන්න එයාට වින්දනය හට ගන්නවා. විඳින දේවල් එයා ඔය පිළිවෙලට අඳුන ගන්නවා. වින්දනේ ලෝකේ අරගෙන ආවා. ලෝකේ මත තැවරී සිටින තාකල් මට වින්දනේ කරා යා හැක කියලා එයා අඳුන ගන්න පටන් ගන්නවා. හරි. මෙහෙම අඳුන ගන්න යා විඳින ඒවා අඳුන ගන්න. ඇයි යාට එහෙම වුනේ? ලෝකේ හම්බ වෙන මට්ටමේදී. හම්බ වෙන මට්ටම කියන්නේ පේන මට්ටමේදී, ඇහෙන මට්ටමේදී, දැනෙන මට්ටමේදී. ඒතකොට ලෝකේ පේන මට්ටම අවුල් සහගතද? නෑනේ. අවුලක් වුණත් ඒක පරණ අවුලක් තියෙන්නේ. පේන මට්ටමට ඔබ ඒකනේ අපේ දේශනාවලදී නිතරම කියන්නේ පින්වත්නි පේන මට්ටමට ඔබ සතර අපායට ගෙනියන්න බෑ කියලා.
පේන මට්ටම තුල මම ආයනයෙන් ලෝකේ අඳුනාගෙන පේන මට්ටමේදී වින්දනයේ පේන රූපේ අරන් ආවා. රූපේ මත මම පදිංචි වෙලා ඉන්න තාක්කල් මට වින්දනයෙන් සම්තෘප්තිමත් කළ හැක කියලා ලෝකේ අඳුන ගන්න තාක්කල් ඒකට අනුව සිතුවිලි හට ගන්නවා. ඒ සිතුවිලි හට ගන්නකොට ඕගොල්ලන්ට තෘෂ්ණා දෘෂ්ටි සාගතව ලෝකේ අත්දකින්න පුළුවන්. එතකොට ඒ තෘෂ්ණා දෘෂ්ටි සාගතව මම ආයනයකින් ලෝකයේ මත ඕගොල්ලෝ කල්පනා කරන එක විමසන එක මමත්වයේ ඇතුලේ ලෝකයේ අඳුනා ගන්න එක විශාල ව්‍යාකූලත්වයක්. ඇයි අනාගතේ මගේ පැවැත්ම අනාගතේ මට පවතින්න වෙනවා. මම කොච්චර කල් පවතිනවද? දුක ඒ තරම් කාලයක් පවතිනවා. මම පවතින තාක් කල් දුක පවතිනවා. මාව කඩා වැටිච්ච දවසට දුක කඩා වැටෙනවා. එතන මාව කඩා වැටෙනවා කියන්නේ මිය යාම කියන එක නෙමෙයි. මම කියන මානසික ගතිය කඩා වැටුනොත්, මම කියන ගතිය ඇතුලේ ගොඩනගෙන තෘෂ්ණාවයි දෘෂ්ටියයි කඩා වැටුනොත් දුක කඩා වැටෙනවා. ඒ තාක් කාලයක් ලෝකේ දුක හට ගන්නවා. දුකෙන් නිදහස් වෙන්න බෑ. සාමාන්‍ය මිනිහෙකුට ලෝකේ දුකෙන් නිදහස් වෙන්න බෑ. එතකොට දැන් මේ විදියට ඔයගොල්ලෝ හොඳට කල්පනා කරලා බලන්න. තෘෂ්ණා දෘෂ්ටි සහගතව මම ආයනේ පදනම් කරගෙන අනික තමයි මතක තියාගන්න මේ කතාව ලෝකේ කොහෙවත් ඇහෙන්නේ නැහැ. මොන මතවාදයකවත් ඇහෙන්නේ නැහැ. මොන දර්ශනයකවත් ඇහෙන්නේ නැහැ. මොන ආගමික සම්භවයකවත් ඇහෙන්නේ. මේක තේරුම් ගන්න අමාරු එකයි. ඔක්කොම අවිද්‍යාව මත පිහිටා පහසු දේවල් ටිකක් කරනවා. ආගම් වල නාමයෙන්, දාර්ශනික නාමයෙන්, විශ්වවිද්‍යාලවල අර වගේ මේ වගේ ඔක්කොම පහසු. හරි ලේසියව කරන්නේ ලෝකේ. මේක පින්වත්නි මෙහෙට එනවා සමහර මහාචාර්යවරු බණ අහන්න. තේරෙන්නේ නැහැ මේක. ආය අහනවා. දැන් මට මතක මිටි ටික වෙලාවට කලින් බණක් කියලා ගියා. ඉතින් ආය අහනවා. ඉතින් මේ මාව ගැන විස්තර කරගන්න මම කියන ගතිය විස්තර කරන ආය අහනවා. කොච්චර උගත් උනත් තේරෙන්නේ නැයි. අවිද්‍යාව මත තැවරිලා ඉන්න ලෝකයට මේක ඔරොත්තු දෙන්නේ නැහැ. මේක මහා අద్භූත වෙනම කතාවක්. සියුම් දර්ශනීය සියුම් කරලා තියුණු අවධානයකින් ලෝකයේ පැත්තට අවධානය යන්නෙම නැතුව ඇහුවොත් තේරෙනවා. ලෝකයේත් එක්ක ගැවසෙන්නෙම නැතුව තාම සියුම් අවධානයකින් ඇහුවොත් ඕන්න පොඩ තේරෙන්න ගන්නවා. හැබැයි පොඩ තේරෙන්න ගත්තම දිගට තේරෙනවා. පොඩ්ඩයි අල්ලන්න ඕන. හැබැයි මේ ධර්මය අල්ලනකොට ලෝකයේත් එක්ක එකතු නොවීම අහන්න ඕනේ. ඒකනේ ධර්මය ආදී පූර්ණ අවධානයෙන් ඇහින් රූප බලන්නේ නැතුව අස කන නාසය දිවකයි මනස ඔක්කොම අවධානය ධර්මයේ පැත්තට යොමු කරලා අහන්න ඕනේ. එතකොට ලෝකයේත් එක්ක තියෙන ගනුදෙනු ඔක්කොම මනසින් ඔක්කොම විරහිත වෙලයි ධර්මය අහන්නේ. අන්න එතකොටයි තේරෙන්නේ. අද ඉන්න මිනිස්සු මොකද බණ අහන්න ඇවිල්ලා දරුවෝ ගැන කල්පනා කර ගෙවල් දොරවල් ගැන කල්පනා කර ඔහේ බණ අහගෙන ඉන්නව මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. එතකොට මේ තේරෙන්නේ නැත්තේ අර ලෝකයේ මත තැවරි බණ අහනකොට මේක සම්පූර්ණ වෙනස් කතාවක්. මේක යන්නේ අපි කවදාවත් අහලා නැති කතාවක්. මේ මහ පොළොවේදී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයක හැර මේ කතාව කිසිදු පදනමක අහන්න හම්බෙන්නේ නැහැ. ලෝකේ කොහෙවත් අහන්න හම්බෙන්නේ නැහැ. දැන් අපිට ඊටාම් පැහැදිලිනේ අපේ සම්පූර්ණ වර්තමානයේ වෙන දේ. මොකද්ද? වර්තමානයේ තියෙන මුලත් අවුල් සහගතයි අවසානත් අවුල් සහගතයි. මැද අවුලක් නැහැ. මොකද්ද මුල අවුල? අග අවුල මොකද්ද? තෘෂ්ණා දෘෂ්ටිය පදනම් කරගෙන මම ආයනයකින් වර්තමානයේ වැටහෙනකම. තණ්හාවයි දිට්ඨියයි පදනම් කර. ඇයි එහෙම වෙන්නේ? විතර්කය නිසා. විතර්කයේ අවුල් සහගත නැහැ. විතර්කයේ අවුල් සහගත නැහැ. එතකොට විතර්ක එන්නේ ඇයි? එයා ලෝකේ අඳුන ගන්න විදියට අනුව. අඳුන ගන්න විදියටනේ අපිට සිතුවිලි හටගන්නේ. ඒ කියන්නේ මගේ දරුවා කියලා අඳුන ගන්නකොට මට දරුවා ගැන සෙනෙහස උපදිනවා. ඔය මගේ දරුවා නෙමෙයි කියලා අඳුන ගන්නකොට එයාට ඒ අඳුනගත්ත විදිය අනුව අර කලින් ආපු සෙනෙහස උපදින්නේ නැහැ. නිකන් අපිට කොච්චර අවිද්‍යාවෙද ඉන්නේ මගේ දරුවා වගේ කියලාත් සෙනෙහස උපදිනවා. පිටිපස්ස හැරිලා ඉන්නකොට මගේ දරුවා වගේමයි කොණ්ඩේ. මගේ දරුවාගේ උසමයි කියලාත් සෙනෙහස උපදිනවා. එතකොට දැන් අපි පින්වත්නි විතර්ක හටගන්නේ අඳුන ගන්න විදියට. අපි අඳුනගන්නේ කොහොමද? අඳුනගන්නේ ලෝකය වින්දනය අරන් එනවා. ලෝකයේ මත මම තැවරිලා ඉන්න තාකල් වින්දනයේ කරා මට යන්න පුළුවන්. අනන්තෝ ජටා බහි ජටා. එතකොට එයාට වින්දනයේ ලෝකයේ වින්දනය අරන් එනවා. ලෝකයේ මත තැවරිලා ඉන්න තාකල් මට වින්දනයෙන් සම්තෘප්තිමත් කළ හැක කියන අදහස එන්නේ ඇයි? ලෝකේ හම්බ වෙන මට්ටමේදී. හිතන මට්ටමේදී, පේන මට්ටමේදී, ඇහෙන මට්ටමේදී, දැනෙන මට්ටමේදී. ඒතකොට පේන මට්ටම, හිතෙන මට්ටම, ඇහෙන මට්ටම, දැනෙන මට්ටම කියන එකට අපි මොකද්ද කියන්නේ? ඒකට කියන්නේ ස්පර්ශය කියලා. ධර්මී කියන්නේ ඒකට ස්පර්ශය කියලා. ස්පර්ශය කියන්නේ මොකද්ද? තින්නම් සංගතිපසෝ කාරණා තුනක එකතුව.
ඇසද රූපයේද චක්කු විඥානයේද තුන එකතු වුණාම පේන්නේ. කනයි ශබ්දයයි සෝත විඥානයේ තුන එකතු වුණාම විතරමයි ඇහෙන්නේ. කනට ඇහෙන්නේ නැහැ. නාසයයි ගන්ධ සුවඳයි ගාන විඥානයේ තුන එකතු වීමෙන්මයි ගන්ධ සුවඳ දැනෙන්නේ. නැත්තම් ගන්ධ සුවඳ දැනෙන්නේ නැහැ. දිවයි රහයි ජීවා විඥානයේ තුන එකතු වීමෙන්මයි රස දැනෙන්නේ. නැත්තම් රස දැනෙන්නේ නැහැ. කයයි පහසයි කාය විඥානයේ තුන එකතු වීමෙන්මයි පහස දැනෙන්නේ. නැත්තම් පහස දැනෙන්නේ නැහැ. මනසයි ධම්මාරම්මනයි මනෝ විඥානයේ තුන එකතු වීමෙන්මයි කල්පනා කරන්න පුළුවන්. නැත්තම් කල්පනා කරන්න බෑ. නින්දට වැටුනම අපිට කල්පනාවක් නැහැ. මනෝ විඥානේ පහළ වෙන්නේ නැහැ නේ. ඒ නිසා ධම්මාරම්මන සහ සම්පූර්ණ මනසයි ධම්මාරම්මනයි මනෝ විඥානයේ තුන එකතු වෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි මේ පුද්ගලයාට මන ආයතනෙ පහළ වෙන්නේ නැහැ. මන ආයතනෙ පහළ වීමෙන්මයි ඊයේ දැක්කේවා ගිය මාසේ දැක්කේවා ගිය අවුරුද්දේ අත්දැකපේවා පොඩි කාලේ අත්දැකපුවා ඔක්කොම කල්පනා කරන්න පුළුවන් මන ආයතනෙ පහළ වීම. දැන් බෑනේ. මේ බනහගෙන ඉද්දි බෑනේ. බනහන එක නවත්තලා ඕන්න නම් ඕගොල්ලන්ට කල්පනා කරලා බලන්න පුළුවන්. හැබැයි එතකොටත් ඕගොල්ලෝ බනහනවා වගේ මට හිතුණට ඕගොල්ලෝ බනහන්නේ නැහැ. ඕගොල්ලෝ මන ආයතනෙ අනුව කල්පනා කරනවා. එහෙනම් මතක තියාගන්න පින්වත්නි ස්පර්ශය කියන සංසිද්ධිය ඇතුළෙමයි මේ සම්පූර්ණ ක්‍රියාවලිය පවතින්නේ. ස්පර්ශය නොවන තාක්කල් වින්දනයක් නැහැ. වින්දනේ ඊට පස්සේ යාට ලෝකේ අඳුන ගන්නත් බෑ ස්පර්ශයෙන් තොරව. අඳුන ගන්න බැරි තාක්කල් විතර්ක හටගන්නෙත් නැහැ. විතර්ක නැති තාක්කල් මමයේ මගේ කියලා ගතියක් මමත්වයේ පදනම් කරගෙන තෘෂ්ණාවයි දෘෂ්ටියයි කියලා එකක් වර්තමානයේ උද්ගත වෙන්නේ නැහැ. වර්තමානයේ උද්ගත වෙන්නේ නැහැ. එතකොට අර ලෝකයේ හම්බ වෙන මට්ටම තුල ලෝකයේ හම්බ වෙනවනේ පේන මට්ටම තුල කියලා අපි නිකන් ගමුකෝ පේන එකම ගමුකෝ. පේන මට්ටම තුල ඒ පුද්ගලයාට පින්වත්නි පේන මට්ටම තුල එහෙම එයාට මේ පේන මට්ටම තුල රූපය මට වින්දනය අරන් ආවා රූපය මත මම තැවරිලා පදිංචි වෙලා ඉන්න තාක්කල් මට වින්දනයෙන් සම්තෘප්තිමත් කළ හැක කියන අදහස එන්නේ ඇයි? පේන මට්ටම යාට විසුරුවලා බලන්න බෑ. එතකොට විසුරුවලා බලන්න බැරි එක මොකද්ද? විසුරුවලා බලන්න බැරි මට්ටමට යාගේ සිත තුළ ආවේනික தත්ත්වය අන්න අවිද්‍යාව. පේන මට්ටම විස්තර කරලා බලා ගන්න බැරි මට්ටමට පේන මට්ටම තුලම මුලා වෙලා පේන ලෝකෙට අහු වෙලා යන මට්ටමට සිත තුළ පවතින ආවේනික தත්ත්වය මොකද්ද? අවිද්‍යාව. අන්න මුලත් අවුල් අන්තිමත් අවුල් අගත් අවුල්. මුල අවිද්‍යාව අවුල් අවසානයේ තෘෂ්ණාවයි දෘෂ්ටියයි පදනම් කරගෙන මම ආයනෙන් පිළිගන්න එක අවුල්. මුලත් අවුල් සහගතයි අගත් අවුල් සහගතයි. ඒ නිසා අපිට මැදත් අවුලක් තියෙනවා වගේ පේනවා. ඒකනේ මැදත් අවුලක් තියෙනවා වගේ පේන එකනේ. පේන මට්ට නෑ ඔය රූපේමයි මට ආස්වාදේ ගෙනාවේ. ඔය රූපේ තිබ්බොත් නම් ආස්වාදේ නවතින්න නැතුව තේවි කියලා අර මැදත් අවුල් සහගතයි වගේ අපිට පේන්නේ. මුලත් අවුල් අවසානත් අවුල් මැද අවුල් වගේ අපිට පේනවා. මැද කිසි අවුලක් නෑ. අර මුල අවුල නිසාමයි මැද අවුලක් තියෙනවා වගේ පේන්නේ. මැද අවුලක් තියෙනවා වගේ පේන තාක්කල් කොහොමත් අග අවුලට අහු වෙලා යනවා. දැන් මෙන්න මේ ප්‍රශ්නය විසඳන්න ධර්මයේ යෝජනා කරන පොඩි යෝජනාවලියක් තියෙනවා. මේ යෝජනාවලියට අනුව විමසා බැලුවොත් එයාට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් මෙහෙදි. පරිම මාස 6ක් 7ක් යයි ඕන නම්. ධර්මයේ තුල යම් ස්ථාවරයකට එන නිවන්ම දකින්න නෙමෙයි, තෝවාන්ම වෙන්න නෙමෙයි. නමුත් මේ ස්ථාවරයට එන්න යම් කිසි සතර පායෙන් නොමිදුණු ශ්‍රාවකත්වයක් බව නිකන් එහෙම් මෙහෙම් දැනෙන්න. අවුරුද්දක් යයි උපරිම. එහෙම අවුරුද්දක් ගියා කියන්නේ ප්‍රශ්නයක් නෑ. ඇයි? විතර්කවල ප්‍රශ්නයක් අපි පෙන්වන්නෙත් නෑනේ. ලෝකේ අත්දකින්න ඇහි ප්‍රශ්නයක් විදිහට පෙන්වන්නෙත් නෑනේ. රූපේ පරිහරණය කරන එක ප්‍රශ්නයක් විදිහට අපි පෙන්වන්නේ. අපි ප්‍රශ්නයක් විදිහට පෙන්වන්නේ මුල අවිද්‍යාව අවසානයේ තෘෂ්ණා දෘෂ්ටි සාගතෝ මම ආයනෙන් නඩත්තු වෙන එක. ඔන්න ඕක විතරයි අපි අර්බුදේ විදිහට පෙන්වන්නේ. ඒ නිසා ඕගොල්ලන්ට රූප පරිහරණය කරන මට්ටම, පේන මට්ටම, ඇහෙන මට්ටම, දැනෙන මට්ටම, හිතෙන මට්ටම අභියෝගී විදිහට සලකන්නේ නැති නිසා වෙනද වගේම රූප බලන්න පුළුවන්. වෙනද වගේම ශබ්ද අහන්න පුළුවන්. වෙනද වගේම ලෝකයේත් එක්ක එකතු වෙලා සුපුරුදු ගෘහස්ත කාමභෝගී ජීවිතය ආදී සමස්ත කතාවටම එකතු වෙලා වෙනද වගේ ඉන්න පුළුවන්. අර මුල අවිද්‍යාවයි අවසානයේ තණ්හා දෘෂ්ටියයි දෙක විතරක් කඩලා දානවා. ලෝකේ අර පේන මට්ටම, ඇහෙන මට්ටම, දැනෙන මට්ටම, හිතෙන මට්ටම විපාකයක් විදිහට දකින්න නිසා ඒක විපාකයක් නිසා අපිට ඒක වෙනස් කරන්න බෑනේ. අමනාපයව පේනේ විති මොනවා කරන්නද? සෝවාන් වුණත් අමනාපයව පේනේව නවත්තන්න බෑ. සකු르දාගාමි වුණා කියලා අමනාප විදිහට ආහාර පාන නොලැබෙන එකට නවත්තන්න බෑ. අමනාප ලෝකේ එහෙමමයි පින්වත්නි. ඒක ආයම් මනාප වෙන්නේ මේ මුලයි අගයි ප්‍රශ්නේ විසඳුවා කියලා. ඒක එහෙමමයි ජීවිතේන්ද්‍රිය රූපේ පවතින තාක්කල් ඒ අමනාප ලෝකයේ ඕගොල්ලන්ට වෙනස් වෙන්නේ නැහැ. හැබැයි අර ඇතුළාන්තයේ තුල අමනාප සහගතව ඇති වෙන තෘෂ්ණා දෘෂ්ටිය පදනම් කරගෙන විතර්ක ඇති වෙන්නේ. ඒ විතර්ක පදනම් කරගෙන ප්‍රපංච ඇති වෙන්නේ නැහැ. අනේමයි අපේ වෙනස්කම ඇති වෙන්නේ. පින්වත්නි මේක ඉතා සියුම්ම විමස ගන්න. දැන් මේ ඔන්න දැන් බලන්න විසඳුම් ටික. 1
මේ අවිද්‍යා සහගතකම නිසා පේන මට්ටම, ඇහෙන මට්ටම, දැනෙන මට්ටම, හිතෙන මට්ටම එනවා. ඒක මුලාවටපත් වෙනවා. මට පේනවා, මට ඇහෙනවා, මට දැනෙනවා, මට හිතෙනවා කියලා. ඒ මුලාවටපත් වෙනකොට ඒ ස්පර්ශය නිසා එයා ඒ ස්පර්ශේ පදනම් කරගෙන එයා විඳිනකොට විඳින ලෝකේ අඳුන ගන්නවා. කොහොමද අඳුනගන්නේ? වින්දනේ ලෝකේ අරන් ආව ලෝකේ මත තැවරිලා ඉන්න තාක්කල් වින්දනේ කරන්න පුළුවන් කියලා අන්තෝ ජටා බහි ජටා කියලා බාහිර ගැටයක් සහ අභ්‍යන්තර ගැටේ පදනම් කරගෙන එයා හිර වෙනවා. හිර වුණා මේකට අනුව ප්‍රපංච ඒකට අනුව යා සිතුවිලි හට ගන්න පටන් ගන්නවා. යා කල්පනා කරනවා. ඒ කල්පනා කරනකොට මම කියන ගතියම වැටහෙනවා. තෘෂ්ණාවයි දෘෂ්ටියයි පදනම් කරගෙන මෙයාට තේරෙනවා. ඒ නිසා මේ සමස්ත කතාව තේරුම් ගැනීම පිණිස එකම එක දෙයයි ඕන. ඒකට තමයි සිහි නුවණ කියලා කියන්නේ. සති සම්පජාඤ්ඤේ ඕන පින්වත්නි කියලා කියන්නේ ඔන්න ඕකට. මේ වගේ වර්තමානයේ මා තුල වෙමින් පවතින ඔච්චරයි. ඔයිට වඩා ලෝකෙ මොකක්වත් වෙන්නේ නැහැ. ඔන්න ඔය ඕකමයි වෙන්නේ. ලෝකෙ මොකක්වත් වෙන්නේ නැහැ කියන එක ස්වෛරීව දැනගන්න, ස්වාධීනව දැනගන්න, කාටවත් වහල් නොවි දැනගන්න. භික්ෂුවකටවත් වහල් නොවි, අම්මා තාත්තටවත් වහල් නොවි, දෙවියෙකුටවත් වහල් නොවි මේකනේ මං දැන් වෙන්නේ කියලා බලා ගන්න සිහිනුවන ඕන. එච්චරයි. සිහිනුවන කියන එකේ ඉලක්කය ඔය පමණයි. අපි ඔය කියන්නේ සති සම්පජාඤ්ඤේ හදන්න කියලා හාඳුරුළු බණට කියන්නේ. ඕන්න ඔය සමස්ත කතාවම දැනගන්න තමයි සිහිනුවන ඕන. 2. පටිච්ච සමුප්පාද ඥානය ඕන. ඇයි පටිච්ච සමුප්පාද ඥානය ඕනේ? මේ පේන මට්ටම කොහොමද එන්නේ? අපිට හිතා ගන්න බෑනේ. දෙවියෝ මට පෙන්නනවද? නැත්නම් අපේ අම්මා මේක කරලාද? අපේ අම්මට පේන විදියටද මට පේන්නේ? ওই විදියට මේ ලෝකයේ එක කතා තියෙනවනේ. ඒ ඔක්කොම කතාව අවබෝධ කරගන්න පටිච්ච සමුප්පාදය ඕන. මොකද්ද එතකොට දැන් පොදුවේ මේක තමයි දැන් වෙන්නේ. වර්තමානයේ මට වෙනවා නම් ඕක වෙන්නේ. ඊට වඩා වෙන මොකක්වත් වෙන්නේ නැහැ. කවුරු කිව්වත් අපි පිළිගන්න ඕනේ මේ කතාව වෙන්නේ කියලා. සිහි නුවණ තියෙන මිනිස්සුෙකුට තේරෙනවා. එහෙනම් සිහි නුවණ අවශ්‍ය වෙන්නේ මේ සමස්ත කතාව තේරුම් ගැනීම. දැන් ඔයගොල්ලන් කවුරු හරි අහුවොත් සිහි නුවණ කුමක් පිණිසද? සති සම්පජඤ්ඤේ කුමක් පිණිසද කියලා ඇහුවොත් ඕගොල්ලන්ට තේරෙනවා එක දෙයක්. මොකද්ද? අවිද්‍යා සහගතව වර්තමාන ලෝකේ පරිහරණය කරනකොට පරිහරණය කරන ලෝකේ වටිනාකම පෙනිලා ලෝකේ මත තැවරිලා ඉන්න තාක්කල් මට ආස්වාදයේ ජනිත වෙනවා කියන විශ්වාසය ඇතුලේ සිතුවිලි ධාරා ගලලා ඒක ඇතුලේ තෘෂ්ණාවයි දෘෂ්ටියයි නඩත්තු වෙලා මම ආයිනේ කියන එක මෝරණ ගතියක් වර්තමානයේ සිද්ධ වෙමින් පවතිනවා. මෙන්න මේ සිද්ධ වෙන සමස්ත කතාව තේරුම් ගැනීමට සිහිනුවන අවශ්‍යයි. සිහිනුවන ඔච්චරයි. වෙන මොකටවත් සිහිනුවන ඕනේ නැද? නෑ මොකක්වත් ඕනේ නැහැ. සිහිනුවන අවශ්‍ය වෙන්නේ ඔන්න ඔය සඳහා. ඊට පස්සේ දැන් අර පේන මට්ටම කියලා එකක් තියෙනවනේ. ලොකු ප්‍රශ්නයක් පේන මට්ටම. කොහොමද පේන මට්ටම ඉන්නේ? තින්නම් සංගති පස්සෝ. චක්කුංච පටිච්චාවසෝ රූපේච උප්පජ්ජති චක්කු විඥාන. පේන මට්ටමේ තියෙන ගැටලු. මේ පේන මට්ටම කොහොමද එන්නේ කියලා විසුරුවලා බලන්න බුදුරජාණන් වහන්සේ වදාලා. පින්වත්නි මේ පේන මට්ටම ඉන්නේ චක්කායතනී පහළ වීම මතයි. කොහොමද චක්කායතනේ පහළ වෙන්නේ? නාම රූප පත්‍ය නාම රූප ධර්මයන් එකතු වෙනවා. පින්වත් මහණෙනි මේ ඇහැ කියලා එකක් තියෙනවා. මේකට මේ වේදනාව, සංඥාව, චේතනාව, ස්පර්ශේ, මානසිකාරක වගේ සිතේ තියෙන කාර්යයන් කීපයක් සිත ආවේනික තත්වයන් ටිකක් එකතු වෙනවා. ඒතකොට නාම රූප අඤ්ඤමඤ්ඤව යැපෙනවා. ඒ ටික යැපෙනකොට ඔන්න ඔයාලට පේන මට්ටම එනවා. මේක ආවේ කොහොමද? විඥානේ ප්‍රත්‍යයෙන්. මේක විඥානේ කොහොමද පිහිටලා තියෙන්නේ? සංඛාර ප්‍රත්‍යයෙන්. පෙර කුසල අකුසල සංස්කාර මත කියලා මේ පේන මට්ටම විස්තර කරලා පෙන්නනවා. විස්තර කරලා අන්න ඒකට තමයි පටිච්ච සමුප්පාද ඥානය ඕන. දැන් දෙකයි. එක මොකද්ද? එක තමයි පින්වත්නි සිහි නුවණ සති සම්පජඤ්ඤය ඕන කරනවා සමස්ත කතාව තේරුම් ගන්න. පේන මට්ටම, ඇහෙන මට්ටම, දැනෙන මට්ටම, හිතෙන මට්ටම විස්තර කරගන්න උවමනා කරනවා පටිච්ච සමුප්පාද ඥානෙ. පටිච්ච සමුප්පාද ඥානෙ. තුන්වෙනි එක අතිරේක ඥානයක් උවමනා කරනවා. අතිරේක ඥානෙ මොකද්ද? දැන් පින්වත්නි මේ පේන මට්ටම, ඇහෙන මට්ටම තුල මම අඳුන ගන්නවනේ. හැබැයි මං වගේ නෙමෙයි දෙවියෝ අඳුනගන්නේ. මං වගේ නෙමෙයි බ්‍රහ්ම ලෝකයා අඳුනගන්නේ. එයාලට මේ මට්ටමේ වටිනාකම් පේන්නේ නැහැ. සමහර බ්‍රහ්මියෝ එහෙම කියලා තියෙනවා මම මේ කාම භූමිය පිළිකුල් කර කර ඉන්නේ. ඔය දැන් මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේට බඹලොවදී මේ දෙවිවරුත් මේ ස්වාමීන් වහන්සේලා තමයි අභිඥා පාදක සමාපත්තියෙන් ගිහින් ආරාධනා කරලා තියෙන්නේ තුන්වෙනි සංගායනාව කරන්න මේ ලංකාවට එන්න, මේ මහ පොළොවට එන්න කියලා. දෙවිවරු ඉතින් මේක මොකද ඉස්සරහට මේ බුද්ධ ශාසනය පිහිටන විදියට ආරක්ෂා කරන්න තුන්වෙනි සංගායනාවක් කරන්න ඕනේ. ඒකට ධර්මාශෝක රජුරුන්ගේ අනුග්‍රහය අවශ්‍යයි. ඉතින් බොහොම ශක්තිමත් භික්ෂුවක් ඉන්න ඕන. ඒ කියලා බ්‍රහ්මලෝට ගිහින් ආරාධන. එතකොට මේ බ්‍රහ්මයා කියලා තියෙනවා අනේ ස්වාමීනි මම කොහොමද මට හිතන්නවත් බෑ. ඕක මම මේ කාම භූමිය පිළිකුල් කර කර ඉන්නේ. මම කාම භූමිය පිළිකුල් කර කර ඉන්නේ. එතකොට එහෙනම් එයාගේ මනාපමනාපකමයි මගේ මනාපමනාපකමයි අතර විභේදනයක් පවතිනවා.
එතකොට මම ලෝකේ අඳුනගන්නේ මේ මම ලෝකේ අඳුනගන්නේ මම ඉන්න මට්ටමේ. එතකොට දැන් ඒකනේ අපිට සමහර බොහොම මනාප කෑම දැන් සමහරට අපි බොහොම මනාපව පිරිසුදුව කනවා. නමුත් තිරිසන් ලෝකයේ සත්වයෙකුට එයාට එහෙම කන්නේ. එයාලත් මිහිඳල ගියපු අය තමයි. හිතන්නකො පින්වත්නි සමහරට අපිට අමුවෙන් මස් කන්න බෑනේ. නමුත් බල්ලෙකුට එහෙම දැම්මොත් එයා හරිය මනාපව ඒක කන්නේ. එතකොට එයා ඒ ඉන්න මට්ටම අනුව තමයි එයා අඳුනගන්නේ. එයා ඉන්න මට්ටම තුල අඳුනගන්න එක එයාට වින්දනය කියනවා. ඒ වාත් එක්ක එකතු වෙලා ඉන්න තාක්කල් වින්දනෙන් සම්තෘප්තිමත් කර හැක කියලා ඒ සන්දර්භයට අදාළයි. අන්නේ ඒ සන්දර්භයේ තේරුම් ගැනීම පිණිස අතිරේක නුවණක් අවශ්‍යයි. එතකොට අපි ඉන්න මට්ටමේ අවශ්‍ය අපිට ඇයි මේ මට්ටමේදී කැමැති අකමැතිතාවයන් උපදින්නේ? කාම ධාතුව නිසා. මේ කාම ලෝකේ විපාක පිණිස කර්ම සකසලා කාම ලෝකේ ඉපදිලා ආද අපි. රූප ලෝකේ ඉපදුනා අර බ්‍රහ්මයා කිව්වා වගේ තමයි මේ කාම භූමිය පිළිකුල් වෙන්න ගන්නවා. දිව්‍යවරු අතර ඉපදිච්ච කෙනෙකුට මේ මනුස්ස ලෝකේ කන බොන විදිය දැක්කාම දෙවියෝ එකට පිළිකුල් කරනවලු. දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු පිළිකුල් කරනවලු. මිනිහෙක් දිහා දෙවිවරු ඈත ඉඳලාලු බලන්නේ. එච්චර පිළිකුල් මේ කය. නමුත් අපිට එහෙම නෑ නේ. අපි ඔය නාවල කවල පොල ලස්සනට තියාගෙන වාඩි වෙලා ඉන්නේ අපි. අපි හැමෝම එහෙමයි. අපිට ඒක පිළිකුල් නෑ. ඇයි එහෙම නැත්තේ? ඒ කියන්නේ කැමැත්ත අකමැත්ත අපි ස්වභාවයෙන් තියනවා. ඒක විවිධත්වයට හේතුව මොකක්ද කියලා තුන්වෙනි අතිරේක නුවණක් ඕන. ඒ අයි විවිධත්වයට කාම ධාතුව. මේ අපි එවිල්ලා තියෙන කාම ලෝකේ විපාක පිණිස කර්ම සකස් වෙච්ච නිසා. කාම ධාතුව නිසා අපිට මොකක්ද වෙලා තියෙන්නේ? කාම සංඥා හට ගන්නවා. කාම සංඥා නිසා මොකද වෙලා තියෙන්නේ? කාමයන් ඇසුරු කරගෙන දෘෂ්ටියක් මෝරනවා. කාමයන් ඇසුරු කරගෙන දෘෂ්ටිය මෝරනකොට මොකද වෙන්නේ? කාම සංකල්පන ඇති වෙනවා. කාම සංකල්පන නිසා මොකද වෙන්නේ? කාමච්ඡන්දය ඇති වෙනවා. අපේ ප්‍රධාන කතාව කාමච්ඡන්දය ඇසුරු කරගත් එකක්. එතකොට ඒ නිසා ඒකට අතිරේක නුවණක් ඕන. ඒක තුන්වෙනි එක. මේවා හදන්නකො වෙනම පොදු කතාව දැනගන්න සති සම්පජාඤ්ඤය ඕන. පේන මට්ටම, ඇහෙන මට්ටම, දැනෙන මට්ටම, හිතෙන මට්ටම දැනගන්න මොකක්ද ඕන? පටිච්ච සමුප්පාද ඥානය ඕන. පේන මට්ටම තුල පින්වත්නි පේන ලෝකේ ආස්වාදයේ ගේනවා. ලෝකෙ මත තැවරලා ඉන්න තාක්කල් ආස්වාදයෙන් සම්තෘප්තිමත් කර හැක කියලා අන්තෝ ජටා බහි ජටා කියලා දෙපැත්තෙන් ගැට දෙකක් හිටලා තියෙනවා. ඒ මට්ටම එක එකනට එක එක විදිය. දෙවිවරුන්ට වෙන විදියක්, මිනිසුන්ට වෙන විදියක්, බ්‍රහ්මයන්ට වෙන විදියක්. ඒගොල්ලෝ කැමැත්ත තියෙනවා. ඒගොල්ලෝ අපි මට්ටමට නෙමෙයි කැමැත්ත තියෙන්නේ. තිරිසන් ලෝකෙත් කැමැත්ත තියෙනවා. අපි මට්ටමට නෙමෙයි. ඇයි ඒකට එහෙම වුනේ? සත්ව ලෝකෙම ඇයි මේ විවිධත්වය? ඒ පුද්ගලයා තුළ පවතින මූලික ධාතු ස්වභාවයක් තියෙනවා. ලෝකේ සියලු සත්වෝ ගැන බලන්න ඕනේ. අපි ඉන්න මට්ටමේදී බලන්න ඕනේ. එතකොට අපිට අතිරේක නුවණක් ඕන. කාම ධාතු නිසා කාම සංඥා, කාම සංඥාව නිසා කාම දෘෂ්ටිය, කාම දෘෂ්ටිය නිසා කාම සංකල්පනාව, කාම සංකල්පනාව නිසා කාමච්ඡන්දේ. මේ විදිහට තමයි මට මේ වර්තමානයේ පැටලෙන්නේ ලෝකයේත් එක්ක කියලා තුන්වෙනි එක අතිරේක ඥානෙ තියෙන්න ඕන. තුන්වෙනි එක. ඊළඟට පින්වත්නි මේ විදියට ඒ පුද්ගලයා තුළ ලෝකයේ අඳුන ඕන තුන්වෙනි ඥානයකුත් අතිරේක නුවණක් ඕන. ඒක අතිරේක එකක්, ඒක ප්‍රධාන එකක් නෙමෙයි. අපි වේමත්තතාවයේ ඇයි? දෙවියොන්ට එහෙමයි, මිනිසුන්ට මෙහෙමයි, බඹුන්ට එහෙමයි කියලා, තිරිසන් ලෝකයට මෙහෙමයි කියලා අපිට මේක හොඳට තේරුම් ගන්න එපායි. මුළු මහත් සත්ත්ව ප්‍රජාවේම කතාව මොන වගේද කියලා. අන්න ඒකට තමයි මේක මේ වෙනම අපි ඉන්න මට්ටමේදී විතරක් තේරුම් ගත්තාම ඇති. එතකොට අපි කාම ධාතුව පිණිස විපාක පිණිස කර්ම සකස් වෙච්ච කතාව හොඳට දකින්න ඕනේ. ඒක තුන්වෙනි එක. ඊට පස්සේ දැන් එයා ලෝකේ අඳුන ගන්නවා. ලෝකේ අඳුන ගන්න විදියට එයාට කොහොමද එයා ලෝකේ අඳුනගන්නේ? ලෝකයේ වින්දනේ අරන් ආවා. ලෝකෙ මත තැවරිලා ඉන්න තාකල් මට විඳින්න පුළුවන් කියන එක ඇතුලේ සිතුවිලි ධාරා හට ගන්නවා. ඒ සිතුවිලි ටික පදනම් කරගෙන තෘෂ්ණාවයි දෘෂ්ටියයි ඇතුලේ මමත්වයක් මෝරනවා. මේ කතාව සමස්ත බිඳලා දාන්න එයාට අනිවාර්යයෙන්ම සතර සතිපට්ඨානෙන් උදව් ඕන. එතකොට සතර සතිපට්ඨානෙන් කොතනින්ද විමසන්නේ කියලා මන් දන්නේ නැහැ. සතර සතිපට්ඨානෙන් තොරව නිවන් දකින්න බෑ, දුක ඉවර කරන්න බෑ. හැබැයි සතර සතිපට්ඨානෙන් මේක කොතනද විමසන්න ඕන කියලා මන් දන්නේ නැහැ. ඒකට හේතුව තමයි සතර සතිපට්ඨානෙන් කොතන විමසුවත් හරියනවා. හිතන්න පින්වත්නි මෙහෙම මේ ඔකට ධර්මයේ තියෙනවා විදර්ශනා ක්‍රමවේදවල තියෙනවා විවට්ටානුපස්සනාව කියලා. සසර වටේ බින්දින්න ඕන කියලා. වටේ නම් කොතනින් බින්දත් හරිනේ. දන්වැල් පුරුක් ටිකකින් හිතන්නකො වලල්ලක් හදලා තියනවා කියලා. කොයි දන්වැලෙන්ද මං කඩන්න ඕන මේ දන්වැල කැඩෙන්න නම් කියලා එහෙම එකක් නැහැ. කොතනින් කැඩුවත් දන්වැල කඩන්න පුළුවන්. හිතන්නකො දන්වැල් පුරුක් 15කින් සකස් කළා කොයි දන්වැල් පුරුක කැඩුවත් මේක වෙන් වෙලා යනවා.
ඒ නිසා ඕගොල්ලන්ට සතර සතිපට්ඨානෙ ඕන නම් සිතුවිලි ටික බලන්න පුළුවන්. අන්න විතර්ක ටික බලනවා. විතක්කේති පංපපංචේතිනි විතක්කේති තම්පපංචේතිනි විතර්ක නිසානි තෘෂ්ණා දෘෂ්ටිය යතුලි මමත්වයේ මෝරන්නේ. කැමති නම් විතර්කේ බලනවා. විතර්ක කොහොමද ඇති වෙලා නැති වෙලා යන්නේ? ඒවා සමුදේ වෙන්නේ කොහොමද? ඒවා නිරුද්ධ වෙලා යන්නේ කොහොමද? සමුදේ වෙන්න බලපාන හේතු මොනවද? නිරුද්ධ වෙන්න බලපාන හේතු මොනවද කියලා ඕනනම් සතර සතිපට්ඨානෙන් බලන්න පුළුවන්. එතකොට එයා ධම්මානුපස්සනාවෙන් තමයි වඩන්නේ. ඕනනම් විතර්ක කරන්න බලපෑවි සංජානනෙනි. අඳුන ගන්න විදියටනේ යාට සිතුවිලි හටගත්තේ. අඳුන ගන්න එක විතර්ක කරන්න පුළුවන් සංඥාව. අඳුන ගන්න එක. එතකොටත් එයාට වඩන්න වෙන්නේ ධම්මානුපස්සනාව. එක්ක කැමති කෙනෙකුට පුළුවන් අඳුනගත්තේ මොකක් නිසාද? වින්දනේ නිසානේ. ඕනනම් යාට වේදනානුපස්සනාව විදර්ශනා කරන්න පුළුවන්. කැමති කෙනෙකුට වේදනාව පුළුවන් බලන්න. එතකොට වේදනාව ඇති වෙන්න බලපෑවේ පේන මට්ටමනේ. ඕනනම් පේන මට්ටම විදර්ශනා කරන්න පුළුවන්. ඇයි රූපේ චක්කු පේන මට්ටම ඉන්නේ මොකද්ද? නාම රූප නිසා. නාම රූප නිරුද්ධ වීමෙන් මේ පේන මට්ටම නිරුද්ධ වෙලා යනවා කියලා ධම්මානුපස්සනාව වඩන්න පුළුවන්. ඕන්නම් පේන රූපේ දිහා බලන්න පුළුවන්. පේන්නේ රූපේනේ. රූපේ පේන්නේ ඇහැයි රූපේ දෙකනේ පේන්නේ. ඕනනම් ඇහැයි රූපේ විතරක් බලන්න පුළුවන්. එතකොට යට වඩන්න වෙන්නේ කායනුපස්සනාව. ඕගොල්ලෝ සතර සතිපට්ඨානෙන් කෝකෙන්ද උදව්ව ගන්න කියන එක අදාළ නැහැ. කොතනින් උදව්ව ගත්තත් පුළුවන්. ඕනම් පේන මට්ටමේදී ඇහැයි රූපයයි විතරක් බලන්න පුළුවන්. ඕනම් විඥානය විතරක් බලන්නත් පුළුවන්. එතකොට විදර්ශනා කරන්න ඕන ක්‍රමවේද තව තියෙනවා. හැබැයි සතර සතිපට්ඨානෙන් තොර උදව්ව ගන්න බෑ. දැන් බලන්න අපිට තියෙන කාරණා හතරයිනේ. සමස්තම වර්තමානයේ කෙලස් ටික කඩලා මමත්වයේ දුරු කරලා අමා නිවනටපත් වෙන්න ඕගොල්ලෝ කරන්න ඕන කාරණා හතරයි තියෙන්නේ. එක පළවෙනි එක තමයි පින්වත්නි සිහි නුවණ හදන්න ඕනයි. මේ සමස්ත කතාව තේරෙන්න එපාය වර්තමානයේ. දෙක පටිච්චසමුපාද ඥානය හදන්න ඕන. මොකද පේන මට්ටම කොහොමද එන්නේ කියලා පැහැදිලිව දැනගන්න ඕන. පේන මට්ටම ඉන්නේ චක්කුංච පටිච්චාවසෝ රූපේච උප්පජ්ජති චක්කු විඥානම්. පේන ඇහැයි රූපයයි චක්කු විඥාන මේ තුනට ස්පර්ශය කියනවා. ස්පර්ශය ඉන්නේ ඇස නම් ආයතන නිසා ආයතන වෙන්නේ නාම රූපනේ. ඔක විස්තර කරගන්න. තුන්වෙනි එක අතිරේක නුවණක් වමනා කරනවා. මොකද්ද මේ අපි තුල විවිධත්වයක් තියෙනවා. මේ අපි කැමති විදියට නෙමෙයි දෙවියෝ කැමති වෙන්නේ. දෙවියෝ කැමති වෙන විදියට නෙමෙයි තිරිසන්නු කැමති වෙන්නේ. ඇයි එහෙ? දිව සම්බන්ධව කතාවේදී ඒකට හේතුව කාම ධාතුව. මට වෙලා තියෙන එක විතරක් බලනවා. දෙවියොන්ගේ කතා, බල්ලොන්ගේ කතා, තිරිසනුන්ගේ කතා, පූසොන්ගේ කතා, බ්‍රහ්මයන්ගේ කතා ඒවා බලන්නේ නැහැ. මාතුල අතිරේක නුවණ කාම ධාතු නිසා කාම සංඥා නිසා කාම දිට්ඨි නිසා කාම සංකල්පනා නිසා කාම ඡන්දේ මේක නේද මට මේ මාතුල වෙන්නේ කාම භූමියේ මනුස්සල. ඊට පස්සේ හතරවෙනි කාරණේ මේක කඩන්න සතර සතිපට්ඨානෙන් කොයි කොටසින්ද කඩලා දාන්නේ. ඒක ඔයගොල්ලෝ තීරණය කරන්න ඕනේ. මේ සමස්ත කතාවේ කොකද විපස්සනාවට මම ප්‍රබල සාක්ෂියක් විදියට ගන්න. මේ ඔය ටික කළොත් නිවන් දකින්න. ඉතින් හොඳයි අපිට මේ පැයකට වඩා වැඩි කාලයක් ගෙවිලා තියෙන නිසා අපි දේශනාව ඉවර කරනවා. මේ දේශනාව හොත්තට අහලා ඔලුවට දාගන්න. මේ දේශනාව විතරක් ඇති යම් කෙනෙකුට අවබෝධය කරා යනවා නම් එයාට එයාගේ වැඩයි දැන් කරන්න තියෙන්නේ. එතකොට එයාගේ වැඩ ටික කළා කියලා එයාට කවදාවත් ගෘහස්ත ජීවිතේවත් පවතින තත්ත්වේවත් කිසිදු ආකාරයකින් වෙනස් කරන්න ඕනේ නැහැ. එයා මොකද එයා පේන මට්ටමේ අභියෝගේ නෙමෙයි එයා කෙලස් ටික අභියෝගයේ විදිහට දකින්න කෙනෙක්. ඉතින් කෙලස් ටික අභියෝගයේ විදිහට දකින්න කෙනාට වෙනදා වගේම රූපය ඇසුරු කරන්න පුළුවන්. කෙලස් ටික නැතුව කොච්චර රූපේ ලස්සන ඇසුරු කරන්න පුළුවන්. එහෙම කෙලස් ටික නැතුව රූපේ ඇසුරු කළොත් ඒ රූපේට යාගෙන් පීඩාවක් වෙන්නෙත් නැහැ. කෙලස් ටික නැතුව පින්වත්නි ලෝකේ ඇසුරු කරලා බලන්න යාගෙන් ලෝකයට අබමල් රේණුවකවත් හානියක් වෙන්නේ නැහැ. කෙලස් ටික නිසාමයි ලෝකේ තලන්නේ පොඩි කරන්නේ පීඩාවටපත් කරන්නේ. ඉතින් ලෝකේ පීඩාවටපත් කරන්න නැතිකොට ලෝකේ කොච්චර එකට කැමතිද? ලෝකේ හරි කැමති වෙයි ඔබ මේ විදිහට ධර්මයේ ඉන්නකොට. මොකද ලෝකයට හරි පහසුයි යාව ඇසුරු කරන්න. ඒ නිසා පින්වත්නි ඔබ හැම දිනාටම මේ උතුම් දේශනාව මේක ටිකක් කොහොමද ස්වභාවයෙන් ටිකක් ගැඹුරු කතාවක්. මේ දේශනාව හැම දිනාටම මම ආයනේ දුරුකොට තමන්ව විස්තර කරගෙන පටිච්චසමුප්පාද ඥානය ඇතුළේ මේ අවබෝධාත්මක කුසලතාවයේ දියුණු කොට අමා නිවනින් නිවී සැනසීම පිණිස මේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා.